හරි එහෙනම් සාදුකාරයක්. තිලෝගුරු ශාන්තිනායක මහමෑණි ලෝතුරු බුදු පියාණන් වහන්සේටත් උන්වහන්සේ දේශනා කළ සී සද්ධර්මයටත් ආර්ය මහා සංඝරත්නයටත් নমස්කාර කරමි নমස්කාර වේවා කියලා සාදුකාරයක් දෙනවා. තුන් වරක් নমස්කාර වෙනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. එහෙනම් අද සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරමු. මෙතන පැමිණි පිරිස අතරින් කිහිප දෙනෙකුට සහභාගී වෙන්න බැරුණා නේද? පහුගිය වැඩසටහනට එන්න බැරි වුණා. ඒ මොකද හේතු කාරණා නිසා ඒ අතපසු වුණා ආපු කතා කරපු දේවල් ගැන අවබෝධයක් තියෙනවනේ. මොනවාද කතා කරේ කියලා අවබෝධයක් තියෙන. මොකද හැබැයි ඉතින් පුළුවන් තරම් උපරිම දේශන වලට සහභාගී වෙනොත් විතරයි මේක තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එකක් හරි අතපසු වෙනවා කියන්නේ ආයේ මේ දේශනාව අහන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවර කවුරුන්දාගත් අහන්න වෙනවා. දැන් රෙකෝඩ් කරලා තියෙන නිසා රෙකෝඩ් කරොත් TV නැත්නම් ඒක ආපහු ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඒක කවදාවත් ආයේ ආපහු ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද මම දේශනා කරන්නේ නැහැ මේ දැනුමේ. ඒ කියන්නේ මේ මතක තියාගෙන ඇවිල්ලා මෙතන මුකුත් කියන්නේ නැහැ මම. මම සාමාන්‍ය විදිහට ওই වැඩ කරගෙන ඉඳලා හැන්දෑවට ධර්ම දේශනා කරන්න ඕනේ කිව්වා මෙතන ඇවිල්ලා වාඩි වෙනවා. මට ඒ වෙලාවට එන අරමුණට තුල පිහිටියාම මට එන එදාට එන දේ තමයි මම සාකච්ඡා කරන්නේ වචන පද අරගෙන. ඒ එන විදිහට. ඒකයි මම කිව්වේ මම අද දේශනා කරන දේ ඊළඟ දවසේ ආය අහන්න හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ. නෑ. ඒ දේශනාව එකයි. ඒක ආයි අහන්න පුළුවන් වෙන්නේ රෙකෝඩ් කරලා තිබුණොත් විතරයි. ඒ කියන්නේ ඔබටම තේරෙන්නේ නැති අද කතා කරන එකට වැඩි ඊළඟ දවසේ කතා කරන එක සුවිශේෂී වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කතා කරන විලාසය හරි වචන වල හරි මොනවා හරි දේවල් වල වෙනස් ආකාරයක් තියෙනවා. එතකොට මේ මොන වෙනස් ආකාරයෙන් කතා කරත් එකම කාරණාවක් උදෙසා තමයි කතා කරන්නේ. ගංගා කොහෙන් ආරම්භ වෙලා මෝදට ගලාගෙන ගියත් ඒ ගංගා කොයි ඉසව්වෙන් පැමිණියත් අන්තිමට වැටෙන්නේ කොහෙද? මෝදට. මොන මම්මාවත් වලින් ආවත් කඳු පල්ලම් වලින් බැහැගෙන කොයි විදියට ආවත් ඇවිල්ලා එකට එකතු වෙන්නේ මෝදට. එහෙනම් ඒ විදියට කොයි දිශාවෙන් ආරම්භ කරගෙන දේශනාව කරගෙන ගියත් ගිහිල්ලා ඕගොල්ලෝ අරගෙන ඇවිල්ලා එකම අරමුණකට තමයි අරන් එන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අපේ අරමුණ මොකක්ද? මොකක්ද එතකොට අපි මේ මහා මොහොත කියලා අපි උපමා කරලා කියන ගොඩාක් දුරට මම කතා කරන්නේ උපමා වලින්. මේ ශ්‍රී සද්ධර්මයේ කතා කරන්න බෑ උපමා වලින් තොරව. තේරුම් කරන්න විදිහක් නැහැ. උපමාවකින් කිව්වොත් තමයි තේරුම් ගන්න. එතකොට උපමාවෙන් කිව්වහම උපමාවෙන් කියවෙන හැබෑ අරුත ඇතුළාන්තයේ තියෙන්නේ මොකද්ද කියන එක මතු කරගන්න තියෙන්න ඕන මොකද්ද? තමා තුළ ඒක ගලපලා බලන්න ඕන ප්‍රඥාවක් තියෙන්න ඕන මොකද්ද මේ කිව්වේ කියලා. තේරුණේ නැත්නම් නැවත නැවත අහලා ඒ කිව්වේ මොකද්ද කියලා අහන්න ඕන. අහලා මේක තේරුම් ගන්න. නැත්නම් මේක තේරුම් ගන්න හැකියාවක් නැහැ. එතකොට විවිධ දේශනා විවිධ ආකාරයට කතා කරත් ඒ කතා කරන්නේ එකම දෙයක්. එකම කතාවක්. එහෙනම් බුදු පියාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරේ මොකටද? දැන් අපි කියන්නේ 84000ක් ධර්මස්කන්ධය බුදුන් වහන්සේ දේශනා කරපු ටික තියෙනවා. ඒ කියන්නේ මොකක්ද එතකොට? එහෙම බැලුවා. ත්‍රිපිටක දේශනාව තුළ 84000ක් ධර්මස්කන්ධය ලියවිලා තිනවා. ඒ ලියපු පොත්පත් ටික මේ ආත්ම මේ එක මිනිස්සෙකුට ඒ පොත් ටික කියවලා ඉවර කරන්න පුළුවන්. ඒ තරම් විශාල පොත් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේ 84000ක් ධර්මස්කන්ධේ සූත්‍ර දේශනා එක එක ආකාරයට ලියලා තිබුණට ඒ ඔක්කොම එකම දෙයක් එකම නිවනක් අරමුණු කරලා ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය පෙන්වලා දෙන්න තමයි මේ සූත්‍ර දේශනා ඔක්කොම තියෙන්නේ.
පරමාර්ථ සත්‍ය. ලෝකයේ යම් සත්‍යයක් ඇද්ද ඒ සත්‍යය පැහැදිලි කරන්න දේශනා කරපු දේශනාව. අන්න හරි. අන්න හරි. ඉන්ද්‍රියට කතා කරන්නේ. ඇයි ඉන්ද්‍රියට කතා කරන්නේ? මෙතන 100ක් ඉන්නවනම් 100 දෙනා ලෝක 100ක ඉන්නේ. මම කියලාද? මම හදාගත්තු ලෝකයේ තුල මම ජීවත් වෙන්නේ. එහෙනම් ඒ ලෝකයටයි කතා කරන්නේ. ඒ ලෝකයට කතා කරනකොට ඉන්ද්‍රියටයි කතා කරන්නේ. ඉන්ද්‍රියට කතා කරේ නැත්නම් ඉන්ද්‍රියෙන් ගැලවෙන්න බෑ. ඉන්ද්‍රියට කතා කරන්නේ. මොකද්ද ඉන්ද්‍රිය? මොනවද ඉන්ද්‍රිය? ඉන්ද්‍රියටයි කතා කරන්නේ. එතකොට ඉන්ද්‍රියන් ටික තමයි අපි සසරේ විද්දවන්න උදව් කරන්නේ. ඊසරේ මම කිව්වා ඉන්ද්‍රියන් ගැන. ඊට පස්සේ කියනවා ආයතන. ඉන්ද්‍රියන් එකතු වෙලා ආයතන හැදිලා තියෙනවා. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය මොකද්ද? ආයතන වල ඉන්ද්‍රියන් එකතු වෙලා හැදපු ආයතනයකින් මොනවද වෙන්නේ කියලා. එතකොට ඉන්ද්‍රිය හරියට අවබෝධ කරගන්නේ නැති කෙනෙකුට මේ ගැටේ ලියා ගන්න බෑ. මේක 아무තු ගැටයක්. මම කියන ගැටේ. මගේ ලෝකේ හදාගත්තු මම කියන ගැටේ ගලව ගන්න නැති තාක්කල් සසර ගැලවිල්ලක් නැහැ. ඒකයි වැඩේ තියෙන්නේ. ගැටේ වැටුනේ දැන් ගැටේ වැටුනේ නොදැනුවත්කමින්ද. ගැටේ වැටුනේ නොදැනුවත්කම නිසා අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා සසරට වැටුණා. ඒ ගැටේ වැටිච්ච විදියවත් අපි දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. ගැටයක් ගැහුවොත් ගැහපු විදිහ ඉබේ වැටිච්ච ගැටයක් වගේ නිකන්. එයාම දන්නේ නැහැ ලියන විදිහ. එහෙනම් මේ ගැටේ ලියා ගන්න නම් ගැටේ ලියපු කෙනෙක්ම ඇවිල්ලා උපදෙස් දෙන්න. ඒ කෙනාට කියනවා කල්යාණ මිත්‍රය. නේද? එතකොට ජටා සූත්‍රයේ බුදුන් වහන්සේ කියලා තියෙන ඔබ කවුරුත් අහලා තියෙන අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පද මොන කියලා තියෙනවද? ඇතුලේ ගැට, එළියේ ගැට, ගැටවලක් ගැට. එන් ගැට වැටිලා තියෙන්නේ. ඒක සම්බුද්ධ දේශනාව අවශ්‍ය වෙන්නේ මේ ගැට වැටිච්ච ටික ලියා ගන්න. ගැට වැටිලාම මොකද වෙන්නේ? පඹ ගාලක පැටලිලා වගේ පැටලෙවිල්ලක් තියෙනවා. ඒ පැටලෙවිල්ල निराකරණය කරගන්න බැරි වුණාම තමයි අපි මොකටද වැටෙන්නේ? අපිට උරුම වුණේ මොනවද? දුක. ගියසරේ පැහැදිලිව කිව්වා මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ නිසා තමයි දුක හටගන්නේ. එහෙනම් ඒවට මුල්ුණේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ මොකද්ද? දැන් පුළුවන් වෙනවා ඕවා කතා කරපු දේ. මොකද්ද අනිත්‍යයි? මොකද්ද දුක්ඛයි? අනාත්මයි. සම්බුද්ධ දේශනාවට අනුකූලව මොකද්ද අනිත්‍ය? මොකද්ද දුක? අනාත්ම. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මොකද්ද? ලස්සනට කියලා තියෙනවා මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්‍රයේහි සංප්‍රයෝගෝ දුක්ඛ, තියේහි විප්‍රයෝගෝ දුක්ඛ, යං කිංචන් නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට හකුලුවා කිව්වොත් මානෙනේ පංච උපාදානස්කන්ධයමයි දුක. පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. ඔව්. එතකොට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයමයි මම. එම් පිට මමෙක් නැහැ. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය තමයි ගැටේ. වැටිච්ච ගැටේ. ඒක ලියා ගන්න නම් පටිච්ච සමුප්පාදය තුලින් දකින්න. පංචස්කන්ධය රූප වේදනා සංඥා සංස්කාර විඥාන. එන රූපය අනිත්‍යයි. රූපය දුකයි. රූපය අනාත්මයි. එන රූපය වේදනාව සංඥාව සංස්කාර විඥානය කියන ඒක
රූපය දුකයි. රූපය අනාත්මයි. ওই විදිහට කියන රූපය මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. එහෙම කියලා කියනවා. ඒ විදිහට බැලුවාම ඒ ආකාරයෙන් ওই පහ ගැනම බැලුවාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම ආකාර හතරකින් ඒ රූපේවත් මගේ නෙමෙයි වේදනාවත් මගේ නෙමෙයි ওই විදිහට බැලුවාම ඒ 20 ආකාර වූ සක්කාය දෘෂ්ටිය කියලා කියන එක. ඒ ওই පහට මෙතෙන්ට එන්න නෑ. එතකොට පැහැදිලි. එතකොට දැන් දන්නව කවුද මම කියන්නේ? එතකොට මම කියන්නේ කෙනෙක්ද? මම කියන්නේ කෙනෙක් නෙමෙයි. දැන් වෙනද වගේ කතා බෑ. මම පරමාර්ථය කතා කරන්නේ වෙනද වගේ කතා බෑ. එහෙනම් මම කියන්නේ කවුද? කොහෙද ඉන්නේ? මම කියලා මගෙන් ප්‍රශ්න කෙරුවොත් මම කවුද කියලා ඇහුවොත් දෙන්න උත්තර නැහැ. මේකුත් ආකාරයේ කතා ගියයි ඒව එකක්වත් අදාළ නැහැ. ඒ එකක්වත් උත්තරේ හරි උත්තර නෙමෙයි. එතකොට මම කොහෙද ඉන්නේ? මට මාව හම්බුනේ කවදද? එහෙම බැලුවා. මට මාව හම්බුනේ කවුද? අහලා බලන්න. මගෙන් අහන්න. මගෙන් නෙමෙයි මගෙන්. මගෙන් වන්නයි. මගෙන් අහන්න මට මාව හම්බුනේ කවදද කියලා. මද ප්‍රශ්නයක් ඒක. මේම කල්පනා කරලා නිකන් මට මාව හම්බුනේ කවදද? අනේ දෙයියනේ ඒක මං හෙව්වේ නෑනේ මෙච්චර දවසක් වටේවනේ හෙව්වේ කියලා. ඒක මට හොයාගන්න බැරි වුණානේ. මට මාව හම්බුනේ කවුද? කොහොම බැලුවොත් එතකොට විවිධාකාර උත්තර එන්න පුළුවන්. මට මාව හම්බුනේ කවද? කොහොමද දවසේ හම්බුණාද මට මාව? කියන්නේ ඇත්තම කතාව. පුදින් දවසේ මට මාව හම්බුණා. නෑ. හම්බුනේ. ඒක වෙන කවුරු හරි කියන්නේ. ඒක ඒ කෙනාගේ අම්මට තමයි ඒ ඉපදුණු දවසේ හම්බුනේ. මට මාව හම්බුනේ නෑ. හොඳයි හිතලා බලන්න. මට මාව හම්බුන දවස්. ඔන්න ඒ කියන්නේ අපි හොයපොම නැතිම දේ. ඒ කියන්නේ මං ගැන මම හොයලම නැහැ. ඒකනේ කියන්නේ. දැන් තේරුණාද වැරද්ද? ඊගැන මේ වෙලාවක් තියලා නැහැ මට මං ගැන හොයාගන්න. මට මාව හම්බෙච්ච දවස හොයාගන්න බැරි වෙලා. බැලුවට අහුවෙන්නේ නැහැ නේ. මට මාව හම්බෙච්ච දවස අහුවෙන්නේ නැහැ. එහෙනම් දැන් කිව්වා සංකීච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න පංච උපාදානස්කන්ධය තමයි මට මාව හම්බෙන්න උදව් කරපු පස්දේ. විඥාන හම්බුනේ කවදද? අන්න එදා තමයි මාව මට හම්බුනේ. හැබැයි එදා දැනගෙන හිටියේ නෑ රූප වේදනා සංඥා සංකාර කියන ඒවා ඒ කතන්දර එදා දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට රූප වේදනා සංඥා සංකාර ඔබට හම්බ වෙලා තියෙනවා. එදා තමයි ඔබට බව හම්බුනේ. බෑ. එදා හම්බුනේ නෑ. එදා තිබුණේ තෘෂ්ණාව. මව කුසේ පිළිසෙත ගන්න හේතු වුණේ තෘෂ්ණාව. තෘෂ්ණාව දෙයක්ද? මෙහෙම පෙන්වන්න පුළුවන්ද? බෑ. තෘෂ්ණාව පෙන්වන්න බෑනේ. එහෙම පෙන්වන්න බෑ. ඒක මගේ තුල ගොඩනැගිලා තියෙන ක්ලේශයක්. ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා කොහෙද තියෙන්නේ? කොහෙටද ගෝචර වෙන්නේ? දැන් වැඩ තියෙනවා හොඳේ. දැන් නිකන් ඉන්න ගමන් කල්පනා කරන දේවල් තියෙනවා. ඒවා එහෙම කල්පනා කරේ නැතොත් මේක ගොඩ යන්න හම්බෙන්නේ නෑ. සංයෝජන තියෙනවා 10ක් ප්‍රහාණය කරන්න. සංයෝජන ධර්ම 10ක් තියෙන ප්‍රහාණය කරන්න. තාමත් අපි හොයනවා.
රෑ 10 11 12 වෙනකම් කතා කරනවා මේ ගැන. හොයනවා කියලා කියන්නේ දැන් අන්තිම හිණිපෙත්ත තමයි දැන් හොයන්නේ. සංයෝජන 10 අන්තිම ටික තමයි මේ හොයන්නේ. එතකොට ඒව හොයනකොට අමුතු දේවල් මතුවෙවි වෙනවා. ඒකෝට පුදුම හිතෙන බුදුහාමුදුරුවෝ. සංයෝජන 10 ප්‍රහාණය වෙනකොට තමයි මේකේ මාර්ගය අවසන් වෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සංයෝජන ටික ප්‍රහාණය වෙලා ඉවර වෙනකොට තමයි අරහත් ඵලයටපත් වෙන්නේ. ඒවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵල හතරට සංයෝජන 10ක් තියෙනවා. දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද ඉස්සෙල්ලා? අන්තිම ටික ගැන හිතන්නවත් බෑ. ඒ තරම් මහාන සියුම්. ඒක ගෝචර කරගන්නවයි කියන එක ලේසි පුතේකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සංයෝජන 10 අන්තිම ටික රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන ওই තුන අවබෝධ කරනවා කියන එක ලේසි නෑ. එහෙනම් අපිට මෙතනට ඇවිල්ලා අපිට කරගන්න තියෙන්නේ ඒකේ මුල් කාරණා ටික විතරයි. මොනවායි? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔන්න ඔය ටික කෙනෙක් ප්‍රහාණය කරගන්න දක්ෂ වුණා නම් ඒ කෙනාගේ දුක මහා මේරු පර්වතේ නම් දුක ඒ මහා මේරු පර්වතේ බිමිතිව වගේ තමයි. බොහොම සුළු ටිකයි ඉතුරු ටික කරගන්න තියෙනවා. ඔන්න ඔය මහා බර බිමින් තියාගන්න තමයි මේ තරම් මේ වෑයම්. ඒ කියන්නේ මාර්ගයට ආවා කියන. මාර්ගයට වැටුණා කියන එක. එහෙනම් ඉතුරු ටිකට ඥාන තුලින් වැඩිගෙන යනවා අවසානයක් දක්වා. එහෙනම් සක්කාය දෘෂ්ටිය ගැන තමයි මේ කතාව. එහෙනම් මට මාව හම්බෙච්ච දවස්. කොහෙන්ද මට මාව හම්බ? කිව්වා මොනවද? පංචස්කන්ධය. මොනවද පංචස්කන්ධ? රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මට මාව හම්බුනේ නිකන් කියන්න තාම බැරිද ආවෙන එකක්වත්. බාහිර අරමුණක් නැත්තම් මං ඉන්නවද? බාහිර දෙයක් නැත්තම්. බාහිර දෙයක් හම්බෙච්ච දවසේ නේද මට මාව හම්බුනේ. බාහිර දෙයක් අඳුනගත්තු දවසේ නේද මට මාව හම්බුනේ. නැද්ද? ඇයි රූප දැක්කද? ඇහුවා. හරි. ඇහෙන් රූප දැක්ක දවසේ, කනෙන් ශබ්ද අහපු දවසේ නේද මම හම්බුනේ. නෑ. විඥාණය බැසගෙන තියෙන්නේ විඥාණය බැසගත්තට විඥාණය උපාදානය වෙලා නැහැ. උපාදාන ක්‍රියාවලිය පටන් අරගෙන. ඉස්සෙල්ලාම මට අපි මෙහෙම කියමු ඇහැයි කනයි හම්බ වෙනවා නම් ඒ බාහිර අරමුණක් හම්බ වෙන්න ඕන මට. එහෙනම් ඉස්සෙල්ලාම මට බාහිර අරමුණක් කියලා මොකද්ද හම්බ වෙන්නේ නැත්තේ? ඉස්සෙල්ලාම හම්බෙච්ච දෙයක් කියන්න බලන්න මට පුළුවන්. ඉස්සෙල්ලාම හම්බෙච්ච දෙයක්. ඔන්න දැන් ඉදිකන් ගිහිල්ලා බලන්නකො මව කුසට ගිහිල්ලා දැන් එළියට ඇවිල්ලා දැන් දරුවා හම්බ වුණා. ඉස්සෙල්ලාම හම්බුනේ මොනවද මට? අම්මනේ. අම්මා හම්බුණා? බුදු කියන්නේ. බාහිර මිනිසු කියන කතා නෙවෙයි. මගෙන් අහන්නේ මට මොනවද හම්බුනේ? බාහිර මිනිසු දැකපුව අපිට වෙන්නේ. මං ගැනනේ ප්‍රශ්න දැන් මං ගැනනේ හොයන්න පටන් ගන්න. දැන් මෙතෙන්ට ඇවිල්ලා කරන්නේ මං ගැන හොයන එක. නේ වෙන කවුරුවක් ගැන හොයන්නේ නැහැ. එහෙනම් මට හම්බුනේ මොකක්ද ඉස්සෙල්ලා? ඒ කියන්නේ ඔබ හිතලා බලන්න ඔබගේ ප්‍රඥාව මොට වෙලා තින්නේ ඇයි? ප්‍රඥාව මේ තරම් ගලක් උඩ තියලා තලලා තින්නේ ඇයි? කෝ ප්‍රඥාව? හම්බුණාද පන්සල් වල ගිහින්?
මේ සතින් එනවා සාදු කියලා. තාමත් යනවා. සමහරු තාමත් යනවා. හරි යනවා මෙහෙ යනවා. හම්බුච්ච දේකුත්. කමන්නේ ආතල් එකට ඔය ගිහිල්ලාවට කමන්නේ ඇවිදලා රවුමක් ගහලා ඉතින් ඒව කමන්නේ. නමුත් හම්බ වුණාද? මට මාවත් හම්බෙලා. ඉස්සෙල්ලාම අඬන්නේ මොකුත් හම්බෙලාද ඇඬුවේ? ඇඬුවේ ඉස්සෙල්ලාම දරුවා ඇඬුවේ. ඇඬුවා නේද? මතකද? නෑ ඇඬුවා මතක නෑ. ඒක දන්නේ අම්මා හරි ડોක්ටර් හරි. වේදනාව. මොන වේදනාව? ආප වේදනාව. විශ්වති එහෙනම් මතක තියෙන්නේ ආප වේදනාවද? අම්මට වේදනාවක් තිබුණා. මම අම්මගේ බඩෙන් අමාරුවෙන් එළියට ආවා කියලා කාට හරි මතකද? අම්මා තමයි ඒක දන්නේ. ඇඬුවේ. ඉස්සෙල්ලාම හෙව්වේ මොනවද? කන්න මොනවා හරි දෙයක් ඕන. කෑ ගහන්නේ ඒකට. දෙකක් ඕන මොනවයි? ආහාර සහ උණුසුම. හරි. සීතලට කැමති නැහැ. අනේ ඒ ඇවිල්ලා එතන කාය විඥානේ පහළ වෙනවා. එතනක් තියෙනවා අන්න පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්න විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ ආයි බඩගින්නට ඕන කිරි. තනපොඩු ඒ කට තියලා තිබ්බහම කොහොම හරි දැනගෙනද බොන්න පටන් ගන්නවා. කොහොම හරි තපු ගහලා ඩිංග වෙලා යනකොට කොහොම හරි බොනවා. ඒක එතකොට එතන බැඳුනා මොකකටද? එතන හම්බ වුණා මට මොකද්ද? රසය. රසයක් හම්බ වුණා. රසයක් එක්ක මොකද්ද එතන දැනුනේ? දැනෙච්ච දේ මොකද්ද? එතන දැනුණා මොකක් හරි එතන දැනුණා භූත ස්වභාවය. මොකක් හරි භූතෙක් හම්බුණා එතන. ඔන්න භූතයව හම්බ වෙන්න පටන් ගන්නවා. භූතයව හම්බුණාට තාම මාව මට හම්බ වෙලා නෑ හරියට අඳුර කියන්නේ. එතන භූත ස්වභාවයක් මට හම්බ වුණා. ඔන්න ඔතන තමයි අර මේ අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරපු අග්ගඤ්ඤ සූත්‍රයේ මහා පොළොවට බෑලා ආබස්සර ලෝකයේ ඉඳලා ඇඟිල්ල ගහලා දිවේ රස ගාලා බැලුවා කියලා අහලා තියෙනවද? නේද? පෘථිවි රසයට ලෝකයේ මගේ ලෝකයේ මං හදන ලෝකේ රසය මට හම්බුනේ අම්මගේ කිරිවලේ. අන්න එතන තමයි දිව ගාලා බලවද. අන්න ඒකට තමයි ඉස්සෙල්ලාම ඔබ තෘෂ්ණා කරේ. ඔබ බැඳුනේ එතනටයි ඉස්සෙල්ලාම. රසය. අන්න ලෝකේ හදන්න පුළුවන් මුල්ම තැන. එහෙනම් මට දැනුණා මට රසය ඕනේ කියන රස තෘෂ්ණාව පහළ වුණා නේද එතන? එදා ඒ වෙලේ ඉඳන් අම්මගේ කිරි බොන්න ඕනනේ. අන්න තෘෂ්ණාව පහළ වෙච්ච තැන. එන තෘෂ්ණාව දැන් ඔන්න පැලවෙන්න පටන් ගත්තද? ළඟ තිබුණු තෘෂ්ණාව ලියලන්න පටන් ගත්තා. ලියලන්න පටන් ගත්තා. මම කිරි ටික දැනෙනකොට රසයට ලොල් වුණා. ආසාව. එතන ධාතු ස්වභාවයක් Tamanට ස්පර්ශ වුණා. මොකක්ද ඒ ධාතු ස්වභාවය? උණුසුම තේජෝ හරි. උණුසුම ඕන. අම්මා තුරුළු කරගත්තාම තේජෝ දැනුණා මට. තේජෝ භූත ස්වභාවය තේජෝ ධාතුව මට හම්බ වුණා. ඊට පස්සේ කිරිවල තියෙන මොකද්ද? ආපෝ ධාතුව. වැగిරෙන සුළු ගතිය. හම්බුණානේ වැగిරෙන ස්වභාවය. වියරමේ ස්වභාවය. මට ගෝචර වුණා. එහෙනම් භූතයෝ ටිකක් නේද මගේ ලෝකෙ මට හදලා දෙන්න උදව් කරේ. ඒ භූත ස්වභාවය නේද මට ලෝකය නිර්මාණය කරන්න උදව් කරේ. ඒ භූත ස්පර්ශ වෙනවත් එක්කම මට ලෝකයක් සකස් වෙන්න පටන් ගත්තා. එහෙනම් මට බඩගිනි කියන ස්වභාවය හටගත්ත නේද ඇතුලේ. ඒ කියන්නේ මම ඉන්නවා කියන
ගති නිමිත්ත පහළ වුණා නේ. මම ඉන්නවා කියන ගති නිමිත්ත පහළ වුණා. අන්න. එතකොට මට බඩගිනි කියලා ගති නිමිත්තක් තියෙනවා. ඒක අරටු ගැන්නිලා නෑ හැබැයි. බඩගින්න දැනෙනකොට ආපහු කිරිල්ලලා අඬන. දෙක්කද අරන් ආපු තෘෂ්ණාව ලීලා නෙවෙයි. ඊට පස්සේ ටික දවසක් යනකොට බාහ තෝරන්න පුළුවන් වෙනකොට කනට ඇහෙන වචනයක් ඔහේ මුමුණන්න පටන් ගන්නවා. කනට ඇහිච්ච දෙයක් නේද මුමුණන්නේ? අම්මා අම්මා කියලා කියන මේ අම්මා කියලා කියන්න ආලා ඉවර වෙලා එතකොට අම්මම් ගන්න පටන් ගන්නවා. එහෙනම් ඇස උපදින්න පටන් ගන්නවා. එහෙනම් ඇසට රූපය දැකලා අම්මා කියලා හඳුනාගත්තු දවසේ ඔන්න මට මම ඉන්නවා කියන මාව හම්බුණා. අන්න මට මාව හම්බුණා නේ. එහෙනම් මම ඉන්නේ හැම වෙලාවෙම මොකක් නිසා? බාහිර දෙයක් තීනකම් මම ඉන්නේ. බාහිර දෙයක් නැති වෙච්ච දවසට මම ඉන්නවා. හිතලා බලන්න. බාහිර මෙලෝදියක් නැත්තම් බාහිර මෙලෝදියක් නැහැ කියලා කියන්නේ බාහිර කියලා ගන්න කිව්වේ බුදුන් වහන්සේ මොකක්ද? ඔබට හම්බ වෙන බාහිර කියන්නකෝ බලන්න. ඔබගේ බාහිර කියන්නේ මොකක්ද? අජ්ජත් බහිර. බාහිර අන්තේ. බාහිර කියලා එක ඔබට හම්බ වෙන්නේ මොනවද? දැන් බාහිර කියලා මෙච්චර දවසක් හම්බ වුණාට වැඩිය අපි බාහිර ගැන සිවුම්ම දකින්න. නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. දැන් මට සාපේක්ෂව බාහිරකෝ. බාහිර. ඒවා බාහිර. කනට ශබ්ද ඇහෙන ඒවා බාහිර. දැන් මේවා තේරෙනවනේ. මේ කියන ඒවා තේරෙනවද? නෑ මේ ගලා යාම තුල යන්න ඕන මට නැත්තම් මේක අතරමැදින් ඒකයි මම ඩිං ගන්න අතර වෙලා බහුව මේ කියන ඒවා තේරෙනවද? භූතේ අහන්න ඕන දෙයියනේ ප්‍රශ්න කරන්න ඕන. පන්තියේ නිකන් මෙහෙම හිටියට වැඩක් නැහැ. මට මෙන්න මේක තේරුන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? අහන්න ඕන. පෙරලා ප්‍රශ්න කරන්න මම හරි කැමතියි මගෙන් ප්‍රශ්න අහනවා. අනේ මට අරක තේරුන්නේ නැහැ. ඒ මොකද්ද? මට වදයක් වෙන්නේ නැහැ නේද? අන්න ඒක තමයි මට ඕන. කියන්නේ වද මට මේක තේරුනේ නැහැ. මේ කිව්වේ මොකද්ද? මට මේක නම් මෙලෝ හතරකට තේරෙන්නේ නැහැ. එහෙනම් මට මේක කියන්න මොකද්ද තේරුම් කරලා කියලා. ඊම තේරුම් කරගෙන තමයි මේක ඉස්සරහට යන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අහගෙන හිටියා ගියා. ඊළඟ දවසෙත් ආව ඇහුවා ගියා. අන්තිමට කලේ වතුර පිරিলা නැහැ. මට තේරෙනවා පුද තේරුන්නේ නැහැ කියලා. මොනවා ගලවන්න නැහැ. ඒක තමයි ආකුනේ කියලා මම අර කඩාපඩි කැම්පිට කිව්වනේ. මාර්කායි. නෑ බුතේ තමයි තේරුන්නේ නැහැ. මෙහෙම තේරෙන්නේ. බුත සංඛ්‍යාවතාවයට තමයි ඒක පොඩ පැහැදිලි කරේ උදාහරණයක් අපිට. ඔය ඒක මෙහෙමයි දැන් මම යන්නේ අමුතු ගමනකනේ මට කියන්නේ මට තේරෙනවා වගේ අනිත් අයටත් ඒ වෙලාවේ තේරෙන්නේ නැtei කියලා මම හිතනවා. ඒකයි ආන්නේ ඒක ශ්‍රාවකයා දැනගන්න ඕන නැවත ප්‍රශ්න කරන්න. බුදුන් වහන්සේගෙන් මිනිස්සු පෙරලා ප්‍රශ්න කරා. බුදුන් වහන්සේගෙන් විතර ප්‍රශ්න ඇහුවේ නැහැ කිසිම කෙනෙක්. මම කියන්නේ ප්‍රශ්න කරා. මෙතෙන්ට එන ඕන කෙනෙක් මාව ප්‍රශ්න කරන්න කියන කතාව තමයි මම කියන්නේ. එතකොට මට මාව ඔන්න ඒ කියන්නේ දැන් ඔන්න වැඩි තමයි. දැන් භූතයෝ ඉන්නකම් මට භූතයෝ නැත්තම් මන්නේ නැහැ. භූතයෝ දැකලා තමයි මට මාව හම්බුනේ. හරිද? අපිට පේන ඇහෙන දැනෙන ඒ සියලුම භූත ස්වභාවය. භූතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. සුද්ධාෂ්ටක. දැන් ඒ ටික එහෙනම් අද පැහැදිලි කරගමු. නේද? දැන් තේරුම් ගත්තනේ. මට මාව හම්බුනේ මට මගේ ඇහැ මට ලැබිච්ච දවසේ මට මාව හම්බුණා. මට කන ලැබිච්ච දවසේ මට මාව හම්බුණා. මට නහය ලැබිච්ච දවසේ මට මාව හම්බුණා. මට දිව ලැබිච්ච දවසේ මට මාව හම්බුණා.
ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන ආයතන ටික හම්බෙච්ච දවසේ ඉන්ද්‍රියන් ටික පහළ වෙච්ච දවසේ මට මාව හම්බ වුණා. ඒක හරිනේ. ඔන්න මේ මාතෘකාව එතන ඉවර. ඔව් දැන් භූතයන්ට යන්නේ. හරිද? එතකොට ඒ ටික තියෙන්නේ භූතයෝ ඉන්න තාක්කල් තමයි. එතකොට භූතයෝ තමයි අර ටිකේ හසුරුවන්නේ. භූතයෝ නැත්නම් ඇහැක් නැහැ. භූතයෝ නැත්නම් කනක් නැහැ. භූතයෝ නැත්නම් දිවක් නැහැ. පැහැදිලිද? භූතයෝ නැත්නම් ඇහැ කන නාසය මුකුත්ම නැහැ. එහෙනම් භූතයෝ තමයි මට මාව පෙන්නුවේ යන්න. එතකොට මේ ඔක්කොම ඉන්නේ භූතයන්ට බය වෙලා නේද? ඔව් භූතයෝ තමයි. මේ තේ එක්කෙනෙකුට එක්කෙනෙක් පේන මේ ඔක්කොම භූතයෝ තමයි. නිර්මාණය. එතකොට හිතලා බලන්න රූප රාග අරූප රාග හරියට යනකොට භූතයන්ට මොනව වෙලා තියෙයිද කියලා. ඒතකොට ඒ හරියට ගිනියන්නේ කොහොමද කියලා ඕගොල්ලෝම හිතලා බලන්න. ඔව් දැන් භූතයෝ ගැන කතා කරන්න යන්නේ. දැන් භූතයෝ කීයක් තිබ්බද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔන්න සුද්ධාෂ්ටක නිසා තමයි මට මාව හම්බ සුද්ධාෂ්ටක අවබෝධ කරගන්න බැරි කිසි කෙනෙකුට ආර්ය භූමියට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ඔව්. එහෙනම් අද අපි සුද්ධාෂ්ටක ගැන ඉගෙන ගමු. සුද්ධාෂ්ටක ගැන ඉගෙන ගන්නවා නෙවෙයි අවබෝධ කරනවා. එහෙනම් ඉස්සෙල්ලා කරන්නේ ඉගෙන ගන්න. පස්සේ හිමින් සැරේ අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න. එහෙනම් ඉස්සෙල්ලා ඉගෙන ගන්න. එතකොට සුද්ධාෂ්ටක 8ක් කියන කිව්වා. එහෙනම් සුද්ධාෂ්ටක වලින් තමයි මේ ලෝකේ අපිට හම්බ වෙන්නේ. මට මාව හම්බ වෙන්නේ සහ මට ලෝකයක් හම්බ වෙන්නේ සුද්ධාෂ්ටක නිසා. සුද්ධාෂ්ටක කියන්නේ භූත ස්වභාවය. එතකොට ධාතු ස්වභාවයන් ටික තමයි මේ. ධාතු ස්වභාවයන්. එතකොට ඕකේ කොටස් දෙකක් තියෙනවා. ධාතු සහ භූත. ඒකත් වෙන් කරලා තේරුම් ගන්න. ධාතු නිසා තමයි භූත පහළ වෙන්නේ. තේරුණාද ඒක? මොන හොඳට මතක තියාගන්න. දැන් ඔන්න මතක දැන් දැනුම ඕන. තේරුම් ගන්න ඕන. ඉතින්ලා තේරුම් ගන්නවා ඊට පස්සේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එහෙනම් ඉස්සෙල්ලා කියනවා මොනවද? භූතයෝ ටික. ධාතු නිසයි භූත. ධාතු නිසයි භූත තියෙන්නේ. භූත කියලා කියන්නේ මට මොනවා හරි භූතයෝ පෙන්වන්න නිසා තමයි භූත කියලා කියන්නේ. ධාතු මුල් වෙලා තමයි භූත. එහෙනම් ධාතු රූපය නිසාමයි භූත පහළ වෙන්නේ. පැහැදිලිද? ධාතුව මුල් වෙලා තමයි භූත. භූත කියලා කියන්නේ ඇහැට කනට හම්බෙන රූපයට තමයි මේ භූතය කියන්නේ. ගෝචර රූප ටික. ඇහැට මොකද්ද ගෝචර වෙන්නේ? ගෝචර රූපේ මොකද්ද? ඇහැට ගෝචර රූපේ මොකද්ද? වර්ණය. නේද? ඇහැට වර්ණය. වර්ණය මුල් වෙලා තමයි සියල්ල ගොඩ නැගෙන්නේ. එහෙනම් ඇහැට වර්ණය. ආලෝකය නේද? ආලෝකයේ මුල් වෙච්චාව නේද? ආලෝකය නිසානේ වර්ණය පේන්නේ. ආලෝකය නැත්නම් වර්ණ පේන්නේ නැහනේ. එහෙනම් ඇත්තටම ඇහැට ගෝචර වෙන්නේ ආලෝකය. ආලෝකයක් තමයි ඉස්සෙල්ලා ඇහැට ගෝචර වෙන්නේ ඉපදිච්ච දරුවෙකුගේ. එළිය. වර්ණ හඳුනාගන්නෙත් පස්සේ. එහෙනම් ඇහැට ආලෝකය. කනට මොකක්ද? ශබ්දය. නාසයට? ඔව් ගඳ සුවඳ. දිවට? රස. කයට? පහස, ස්පර්ශය. ස්පර්ශය කියන්නේ ලොකු කතාවක්. ස්පර්ශය තේරුම් ගන්නවා කියන එක ලේසි එකක් නෙමෙයි. මතු පිටින් දැන් පහස කියන එකෙන් ස්පර්ශය තේරුම් ගත්තාම ඇති. පහස කියන එක යනවා බ්‍රහ්ම ලෝකයේ අකනිටා බඹලෝ ඉන්න ධර්මය දක්වා යනවා ওই ස්පර්ශය. ස්පර්ශයෙන් මිදෙන්න කිසි කෙනෙකුට බෑ.
දැන් ඉතර දුරට යන්න බෑ. ඒක ඇවිල්ලා අර ලොකු පන්ති වලට යන හරිය විතර කතාවක්. එතකොට මේක කොච්චර සියුම් කතාවක්ද කියලා නිකම්මද හිතලා බලන්නකෝ මේ සම්බුද්ධ දේශනාව කියන එක තේරුම් ගන්න එක ලේසි වැඩක්ද කියලා. එතකොට අපි අසරණ නැද්ද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා මේ උපැන්න ධාතයකට බෞද්ධ කියලා කිව්වට අපි බෞද්ධද? බෞද්ධ නෙමෙයි. බුදුහාමුදුරුවෝට අපි සාධාරණය කළා නැහැ. බුදුහාමුදුරුවෝ කියපු දේ අපි දන්නේ නැහැ. අපිට කියලා දෙන්න කවුරුවක් හිටියෙත් නැහැ. ඒක දැනගන්න පුළුවන් කමක් ලැබුණෙත් නැහැ. එතකොට අපි බෞද්ධ කියලා අපි බුදුදහම රැක ගන්න ඕන කියලා වලි කන මේ මිනිස්සු එක එකක් බෞද්ධ. එතන තියෙන තෘෂ්ණාව. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කොහෙවත් දේවත් අයිති කරගන්න මරාගනින්න කියලා. උඹලගේ තියෙන උඹලගේ දුක නැති කරගන්න කියලා කිව්වා. ඒවත් ඒකත් කියන්නේ බෑ මේ බැටලා තියෙන මුලාව මෝඩකම් ටික. මිනිස්සු මෝඩයට ඇඳපු ඉදී. ඒකට බුදුදහමේ තියෙන උපරිම ඵල නෙලාගෙන නැහැ කවුරුවත්. එහෙම නෙලාගත්තේ නැති කිසි කෙනෙකුට වැඩක් නැහැ මේකේ තේරුමක් නැහැ. එහෙනම් අපි දැන් කතා කරේ මොකද්ද? සුද්ධාස්තක ගැන. එතකොට මම කිව්වා භූත ස්වභාවය සහ ඊට පස්සේ ධාතු ස්වභාවය. එහෙනම් ධාතු තමයි භූත විදියට පෙනී තියෙන්නේ. එතකොට ඇහැට හම්බ වෙන තැන භූතෙක් වෙනවා. කනට හම්බ වෙන තැනදී භූතෙක් වෙනවා. එහෙනම් එතන තියෙන්නේ ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය දැන් මෙහෙමනේ කිරි තියෙනවා. කිරි තියෙනකන් කිරිද? බිව්වහම නේද කිරි වෙන්නේ? තේරුණාද? තේරුම් ගන්න හොඳේ සියුම් තැනක් කියන්නේ. කිරි මෙහෙ එළිය තිබ්බ බලීට ඒක කිරි වෙන්නේ නැහැ. මම ඒක පාවිච්චි කරපු දවසට කිරි වෙන්නේ. පැහැදිලිද? එහෙනම් කිරි එළිය තියෙනකන් ඒක කිරි නෙමෙයි. අන්න ඒකට කියනවා සුද්ධාස්තක වල ධාතු ස්වභාවය. ධාතු මේ හැමතැනම තියෙන්නේ ධාතු ස්වභාවයන්. ඒ ධාතු ස්වභාවයන් නිසා ධාතු ස්වභාවයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මගේ ඇහැට ගෝචර වෙනකොට උපාදානය කරගන්නකොට මගේ ඇහෙන් දෙයක් බාහිරින් හම්බ වෙනකොට ඒ හම්බ වෙන්නේ ධාතු නෙමෙයි. ඒ හම්බ වෙන්නේ භූතය. අන්න ඒකට කියන කිරි බොනකොට තමයි කිරි උනේ. නැත්තම් කිරි කියන්නේ බෑ. කිරි මම පාවිච්චි කරොත් තමයි කිරි වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි නේ? එතකොට මේ දෙකේ වෙනස ඔන්න තියෙනවා. එහෙනම් නිකන් එළිය තියෙනකන් ඒක ධාතු ස්වභාවය. කිරි බොන්න ගත්තාම තමයි භූත වෙන්නේ. දැන් ගැටලුවක් තියනවාද ඒක? පැහැදිලි නේද? ඕවා අමතක කරන්න නම් එපා. ඕවා අමතක කරොත් එහෙනම් ඉතුරු පන්ති වලට යන්න වෙන්නේ නැහැ ෆේල් වෙවි ඉන්න වෙනවා හොඩි. ඊදින දවසෙත් ඇවිල්ලා භූතයෝ ගැන කියන්න එපා. එහෙම වුණත් අවුලක්. දැන්ම කතන්දරේ ලියාගෙන යනවා. ඉන්නේක බොරුවක් තමයි භූතය. ඔව්. දැන් උපමාව හොඳේ. ඇඟිල්ලේ පදින් කියන්න එපා. ඒක උපමාවෙන් මතක තියාගන්න. උපමාව ඒක. නැත්නම් ධාතු ස්වභාවය වෙනයි භූත ස්වභාවය වෙනයි. හරියනේ. බුදු පිළිමේ තියෙනවා. ඔන්න ඒකෙන් අදාළයි. බුදු පිළිමේ තියෙනවා. දැන් ඔන්න ඕකෙන් දෙක තේරුම් ගන්නවා. ඕකේ ධාතුව සහ භූතය වෙන් කර ගන්නවා. ධාතුව සහ භූත රූපය වෙන් කර ගන්න. මට කියන්න ඕකේ භූත රූපය කියන්නේ මොකක්ද? භූත රූපය කියන්නේ මම හඳුනාගත්තු රූපය. මම උපාදානය කරගත්තු රූපය. උපාදානය කරගන්නවා කියන්නේ මම එයාට නමක් දීලා ඒක මේකේ කියලා හදාගන්නපු රූපය තමයි උපාදාන රූපය. පැහැදිලිද? මම නන් දීලා හදාගන්නපු එක තමයි උපාදාන රූපය. ඒක එතකොට නන් දීලා හදපු රූපේ මොකද ඒකේ? බුදු පිළිමය. අන්න නන් දීලා හදපු රූපය තමයි බුදු පිළිමය. පැහැදිලිද? අන්න ඒකට කියන භූතය කියලා. භූත රූපය.
හරිනේ. එතකොට ධාතු රූපය කියන්නේ මොකක්ද? පාවිච්චි කරලා ඒකේ අන්තර්ගත වෙලා තියෙන දේවල්. ද්‍රව්‍යමය දේවල්. ද්‍රව්‍ය. ඒවට කියනවා ධාතුව කියලා. මම කියනවා ධාතු ටික තියලා බුදු පිළිමේ අරන් යනවා. ඈ? ධාතු ටික එතන තියලා බුදු පිළිමේ අරන් යන්න පුළුවන්. ගිනේමේදී කියන්නේ මොකක්ද? වඩ කුළු කියනකො ගිනින විදිය. දැන් ඕකම නෙමෙයිද මේ කරන්නේ? ඕකම තමයි මේ කරන්නේ. දවසකුත් මම කිව්වා. එක මිනිසෙක් මැරුණාම 10 දෙනෙක් අඬනවා. එක්කෙනෙක් අම්මා කියලා අඬනවා, එක්කෙනෙක් අක්කා කියලා අඬනවා, එක්කෙනෙක් මේ බිරිඳ කියලා අඬනවා. ඔය ඔක්කොටම ඒ හදාගත්තු කෙනාරකින් ගන්න පුළුවන්. දැන් තේරුණා. එහෙනම් ධාතුව තුල උපාදාය රූපේ තියෙනවද නැද්ද? ඕක දන්නේ නැති ඉඳනේ වලලන්න හදන්නේ අර මැරුණට පස්සේ. අනේ යන්න එපා ඉන්නේ කියන්නේ. අම්මේ යන්න එපා කියනවා. අක්කේ යන්න එපා කියනවා. යකෝ එක රූපේ තුල 10 දෙනෙක්. ඒ කියන්නේ අනිනව රටහරක්ද නැද්ද? හරි. පේනවද මොඩකම්? දැන් මං කිව්වා මේ ධාතු ටික තියලා බුදු පිළිමේ අරන් යන්න කියලා. එහෙනම් මේ ලෝකෙ කිසිම දෙයක් යනකොට අරන් යන්න පුළුවන්ද? ඒක තේරුණාද? දැන් තේරුණාද? ඒ සුණානන්ද ලොකු දෙයක්. දැන් මේ ලෝකෙ කිසි හදාගන්නපු කිසිම දෙයක් යනකොට අරන් යන්න බෑ කියලා දැන් ඔප්පු වුණාද? එළියේ හදපු ඔක්කොම තීලා තියෙන්නේ කොහෙද? ඇතුලේ. ඇතුලේ. දැන් තේරෙනවද එළියේ හදපු භූතයෝ යනකොට ගෙනියන්න බෑ කියලා? එහෙනම් ධාතුව කවදාවත් මගේ කරගන්න බෑ. මමත් ධාතුම තමයි. ධාතුවෙන් ධාතුව වෙන් කරන්න පුළුවන් කමක් නෑ. අන්න ඒක නරිමෝඩකම තියෙන මිනිස්සු තමයි යනකොට අරන් යන්න හදන්නේ අර භූතයෝ. තේරුණාද මෝඩකම? අන්න ඉතින් දෘෂ්ටිය කියන්නේ ඕකට තමයි. එහෙනම් ওই ටික තේරුණා නම් ඊට පස්සේ කිසි දෙයකට අඬන්න ඕනේ නෑ. දැන් හොඳයි කියමු බලන්න ඒක හරිද වැරදිද? මම කියපු මේ කතාව හරිද වැරදිද? Tamanට අනුරූපව හරිද වැරදිද? දැන් Tamanටම සාන්දිටික වෙන්න බෑ මේ ධර්මය. කිසිම දවසක ගෙනියන්න පුළුවන් කමක් නෑ. අපි ඇතුලේ හදාගනිපු දෙයක් ගිනියන්න බෑ. ඇතුලේ හදාගනිපු එකක් නෙවෙයි. එළියේ තිබිච්ච එකක් නෙමෙයිනේ. එළියේ භූතයෝ මැව්වේ කවුද? එළියේ භූතයෝ හැදුවේ කවුද? මගේ ඇතුලේ. මගේ ඇතුලේ හැදුව ඒ කියන්නේ අපි මෙච්චර දවසක් භූතයන්ට රැවටිලා කියලා තේරෙන්නේ නැහැ. ඇතුලේ හදපු භූතය එළියේ බැලුවා. ඒ කියන්නේ අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු අපිට භූතයෝ පෙන්නුවා. අපි ඒ භූතයෝ ඇත්ත කරගත්තා. එතකොට අපි සියලු දෙනාම මේ බුදුදහම අපේ සත්‍ය අවබෝධ පරමාර්ථ සත්‍ය අවබෝධ නොකර ගන්නකම් අපි කන වෙලා අල්ලන් යන අන්දිය ටිකක් නෙවෙයිද? කන වෙලා අල්ලන් යන අන්දිය ටිකක්. එහෙනම් ඇස් තිබ්බට ඇස් තිබිලාද? නෑ. ඇස් තිබිලා නෑ. මේ ඇහෙන් ඒ කියන්නේ ලෝකය දකින්න පුළුවන්ද? මේ ඇහෙන් සත්‍ය දකින්න පුළුවන්ද?
මේ ඇහෙන් සත්‍ය දකින්න බෑ. එහෙනම් බුදුන් වහන්සේ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ආලෝක උදපාදි, විද්‍යාව උදපාදි කියලා කියේ මොකද? චක්කුන් උදපාදි. චක්කු කියන්නේ ඇස. ඇස පහළ වුණා. මට මහණෙනි ඇස පහළ වුණා. මොකක්ද ඇස? දැන් පහළ වුණේ ඇස නෙමෙයිද? දැන් පහළ වුණේ ඇස නෙමෙයිද? ඒ ඇසින් නේද දැක්කේ මේ ඇත්ත? එතකොට මේ ඇහෙන් පෙන්වන්නේ මොකද්ද? බොරු. එහෙනම් ඒක තමයි කිව්වේ මේකේ ධාතුවෙන් බුදු පිළිමය වෙන් කරලා මේ ගිනියන්න බැරි බව. දැන් ඇහැ මොකද්ද? ප්‍රඥා ඇස කියන්නේ මොකද්ද කියලා දැන් තේරෙන්නේ නැති. ඔය කියෝ තේරුම් ගත්තා කියන්නේ ලොකු දෙයක්. එතකොට දැන් මේව තේරුම් ගන්න මොකද්ද වෙන්නේ? තේරුම් ගන්නකොට මොනවද මගෙන් ප්‍රහාණය වෙලා යන්නේ නැති වෙලා යන්නේ මොකද්ද? කෙලෙස්, මෝහය. පළවෙනියට මෝහය. ඊළඟට ලෝභය, දේශය, මෝහය. මෝහය නිසා තමයි ලෝභය, දේශය තියෙන්නේ. එතකොට රැවටිච්ච නිසා තමයි ලෝභය, දේශය තියෙන්නේ. අන්න මේ පොන්නේ බලන්න. අනේ එනවද? මොකද එන්නේ? මහණෙනි මට ඇස පහළ වුණා. ඒකනේ කියන්නේ අර බුදුන් වහන්සේගෙන් ධර්මය අහුවට පස්සේ යටි කුරු කරලා තීච්ච එකක් උඩු කරු කරා වගේ. අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලෝ. දැන් එහෙම කියවෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ඇස් දෙකෙන් බලන තාක්කල් අපිට පෙනෙලා තියෙන්නේ මුලාව නේද? අඳුර. එතකොට ඇසට පේන සියල්ල සත්‍යයක් නොවේ. හැවටි. සත්‍යයක් නොවේ. මුලා. එතකොට මෙතන පෙන්නුවේ භූත රූපයේ තුල ධාතු රූපයේ තුල භූත රූපය නැත. පැහැදිලිද ඒක? තව පැහැදිලි කරන්න ඕන. ධාතු රූපයේ තුල භූත රූපය නැත. එතකොට භූත රූපය කියලා කියන්නේ අපි දාගත්තු නම් මේක මල් පෝච්චි. මේක පෝන්නේ. මේක පුටුව. අපි නේද හැදුවේ? අපේ ගුරුවරු අපේ දෙමව්පියෝ කිව්ව නිසා ඒගොල්ලෝ මේකට පුටුවේ කියපු නිසා අපිත් ඒකට පුටුවේ කියලා කියනවා. ජනකට ගෙනියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ විදිහට තමනුත් බලන්න. ඒතකොට දැන් මේ බාහිරනේ. දැන් බාහිරේ තියෙන්නේ භූත ස්වභාවය. දැන් භූත ස්වභාවයන් ටික වෙනව මම පෙන්නන්නම්. අපි කතා කරමු හොඳ මාතෘකාවක්. ඕක තීරුම් කරගන්නම ඕන. ඕක තීරුම් කරගන්න නැති තාක්කල් මේක ගොඩ එන්න බෑ. එතකොට එහෙනම් අපි සාකච්ඡාව දිගටම කරමු. මේ දැන් අපි කතා කරේ භූත ස්වභාවය. භූත ධාතු. දැන් තේරුණාද? දැන් ඒ කතා කරපු ටික තේරුණාද? දැන් ඉස්සෙල්ලා තිබ්බ විදිහට නම් භූතයෙන් තේරුම් ගන්න බෑ. බෑ. ඒකට කියන්නේ වටපිටාවේ භූතය. පෙරණ භූත බලන්න. අන්න ඒකනේ. මට තේරුණා ඒක. දැන් එතකොට මේ සියල්ල භූතයෝ නම් ඒ භූතයෝ කොටට නේද අයිති? දැන් මේ භූතයන්ගෙන් ගැලවුණා නම් සමස්ත භූතයන්ගෙන්ම ගැලවෙයි. ආයේ මේ භූතයෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ ඉන්නේත් භූතයෝ නම්. ඒ කියන්නේ මුලින්ම ගලවලා දාන්න. ආයේ අතු කැඩෙන්නේ නැහැ. දැන් මේ ඉන්නේ භූතයෝ නෙමෙයි ඒක තමයි භූතයෝ කිව්වොත් ඒ අතු කැඩිලා. දැන් සමස්තයම භූත. ඔක්කොම භූතය. ඒ ඔක්කොම භූතයන්ගෙන් නිදහස් වෙන තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා. ගහක කොලයක් හෙල්ලෙනකොට රෑ ජාමේ එලියක් වැටිලා ඒක දැක්කොත් භූතයක් නෙමෙයි. ඒක තමයි කියන්නේ භූතේ. ඒක එළියද හිටියේ ඇතුළේද හිටියේ. ඒ ඔක්කොටම උත්තර
එක බෙහෙත් වට්ටෝරුවෙන් ඉවරයි. මම ඒක තමයි මේ කියන්නේ. ඒකට භූතයන්ගෙන් නිදහස් වෙනවා. එතකොට දැන් මම පෙන්නුවේ ඇහි වර්ණ රූපය, වර්ණ සටහන. එතකොට වර්ණය කියන ආලෝකය කියන භූත ස්වභාවය. ආලෝකය නිසා තමයි අපිට වර්ණ පේන්නේ. එහෙනම් අන්න ඒකට කියන රූප. ඒ කියන්නේ ධාතු රූපය නිසාවෙන් භූත රූපය හැදෙනවා. ඒතකොට භූත රූපය හැදුවේ කවුද? මම ඇතුලේ. එහෙනම් ආලෝකයට ආලෝකය කියලා නම තිබ්බේ කවුද? මම. නැත්නම් ඒක ස්වභාවයක්. ඒකට ස්වභාවය කියන ධාතු ස්වභාවය. ආලෝකයට නමක් දුන්නාට පස්සේ ඒක ආලෝකී කියලා අන්න ආලෝකී කියන භූතය හැදුවේ කවුද? මම. දැන් පැහැදිලිද? එතකොට ඇහැට පේන වර්ණ සටහන් සියල්ලම ධාතු ස්වභාවයක් තියෙනවා. ඒ ධාතු ස්වභාවය ඇහැට ගෝචර වෙනවා. ධාතු ස්වභාවය ඇහැට ගෝචර වෙනවා. ඒ ගෝචර වීම නිසා හේතු ප්‍රත්‍යයෙන් අපි හදනවා ඒකට නමක් දීලා භූත ස්වභාවය. එහෙනම් බටපිටාවේ ඇහැට ගෝචර වෙන සියල්ල ධාතු ස්වභාවය තුල ගොඩනගාගත්තු භූත ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. එහෙනම් ඒ භූත ස්වභාවය ඒ භූතය හැදුවේ ඇතුලෙන්. නේද? ඇතුලෙන් නන් දීලා හැදුවේ. එතකොට මේ මල් පෝච්චිය කියන භූතය හැදුවේ කවුද? දැන් මම කියනවා මේ මල් පෝච්චිය අරන් යන්න කියන ධාතු ටික තියලා. ධාතුව තියලා මල් පෝච්චිය අරන් යන්න. භූතය අරන් යන්න. ධාතු ටික තියලා භූතය අරන් යන්න කියන. මල් පෝච්චිය කියන භූතය අරන් යන්න කියන. පුළුවන් සෝමකට ගන්න. බැහැනේ. ඉතින් ඔතන නෙමෙයි පටලවිලි. එතකොට භූතය එළියේද හිටියේ ඇතුළේ? ඇතුළේ. එතකොට එළියේ තියෙන ධාතු ස්වභාවය. වර්ණ ස්වභාවය. ඇහැට වර්ණ රූපයේ ගැටෙන ඇහැට වර්ණ රූපයේ ගෝචරයි. වර්ණ සටහනක් මිසක් මෙතන මල් පෝච්චියක් තියේ කියලා ඇහැ කිව්වද? නෑ. ඇතුලෙන් හැදුවේ. අන්න යාට කියන භූතය කියලා. එතකොට ඇතුලෙන් හැදෙන හැම දෙයක්ම භූත. ඇතුලෙන් හදාගන්න සියල්ල භූත. එන්න එතකොට භූත රූපය කියන්නේ අන්න ඒකට. ඒ භූත රූපයට කියනවා නමක් උපාදාය රූපය කියලා. දැන් මල් පෝච්චිය කියන්නේ උපාදායනේ. මල් පෝච්චිය කියලා උපාදානය කරගත්තා. අන්න උපාදාය රූපය කියන්නේ ඒක. එහෙනම් ධාතුව තියලා උපාදාය රූපේ අරන් යන්න කිව්වොත් එහෙම තමයි. මේ උපාදාය රූපය කියන්නේ භූත රූපය. ඒතකොට භූතය වෙන් කරන්න බෑ ධාතුවෙන්. එහෙදීනේ. වර්ණ ඇහැට පේන ඇහැට ගෝචර වෙන වර්ණ සටහන ඒ ස්වභාවයමයි. ඒකෙන් අපිට ඕන දේවල් කරන්න බෑ. එතකොට තේරෙන්නේ නැද්ද ඇහැ කියන්නේ මනෝමය ස්වභාවයක් කියලා. ඇහැ කියන එක අපි හදාගෙන පරිහරණය කරන එක. ඇහැ කියන්නේ අපි දේවල් හදලා මගේ කරගන්න එක. එහෙනම් ඇහි බොරුව පේනවද? දැන් ඇහැ හරිනේ. පැහැදිලිනේ? ප්‍රශ්න තියෙනවද? ඊළඟ තැනට යන්න කලින් ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඇහැට ගෝචර වෙන භූතය ඔන්න මම පෙන්නනවා. දැන් භූත ධාතු ප්‍රශ්නයනේ. දැන් ඉවරයි. ඒක ඉවරයි. දැන් ඇහැ ඉවරයි. දැන් ඇහෙන් යනවා භූතයත් ඉවරයි. ඇහෙන් යනවා කනට. ඇහෙන් යනවා කනට. ඇහෙන් යනවා කනට. කාකා කියන. කනට ඇහුණානේ? ඇහුණා. මොකක් හරි උනේ? ශබ්දයක්. කාකා කියලා ඇහුණා. කාකා කියන හඬක් ඇහුණා. මුකුත් උනේ නැද්ද? ඇයි ඒක තමයි කියන්නේ. මෙතන සාමාන්‍ය ස්වභාවය විග්‍රහ කරන්න ඕන, කතා කරන්න. අන්න කාකා කියනකොට කනට ඇහෙනවා. ඔව්. හිතේම වෙනවා කාකේ. ඔව්. එතකොට කනට ඇහුනේ හඬක්නේ. කනට ඇහුනේ හඬක් පමණයි. හිතේම වෙන්නේ කාක්කා. කාක්කෙක් වුණා. එතකොට දැක්කද ඇහැ කනට ආපු එක? ඇහැ කන වුණා. ඇහැ කන වුණානේ.
දැන් කන උනානේ. ඉතින් කණේ කාක්කෙක් හිටියේ? දැන් ඇහැ කනට ආවනේ. කාක්කා කියන සද්දයක් විතරයි ඇහුනේ. ඒ වුණාට මොකද්ද අර ශබ්දේ නිසා භූතෙක් හැදෙනවා. කාක්කේ. ඇහැට ඇහුනේ ශබ්දේ විතරයි. ශබ්දේ ඇහැට ගෝචර වෙන ශබ්දයට කියනවා මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔන්න ඕජාව තමයි ඇහැට ආවේ. ශබ්දය කියන්නේ ඕජාව. එතන ඕජාව කියන ස්වභාවය තුළ ධාතු ස්වභාවය තුළ භූතෙක් හිටියද? කාක්කා කියලා ඕජාවක් කනට ආවා. ඕජා ස්වභාවයක් ධාතු ස්වභාවයක්. එතන කාක්කෙක් හිටියද? නෑ. හිටියේ නෑ. කාක්කා එතනට දැම්මේ කවුද? මම. අන්න එතන නැති තැනක දෙයක් ඇතේ කියලා දාපු තැන ඒක භූතයක් නෙමෙයි. නැති තැනක එකක් හදපු එක භූතයක් නෙමෙයි. නැති තැන එකක් නිර්මාණය කරපු එක භූතයක් නෙමෙයි. එහෙනම් කනට කාක්කෙක් හම්බුණා? නෑ. දැන් ඇහි භූතය හම්බුණාද? එතකොට නිකන් හිතලා බලන්න ඇහැට හම්බ වෙන තරමක් හම්බ වෙන කනට හම්බ වෙන තරමක් හම්බ වෙන භූතය නෙමෙයිද කියන්නේ. ඒ භූතය හම්බ වෙච්ච ගමන් අපිට මොකද වෙන්නේ? භූතය භූතී බව නොදැනගත්ත ගමන් අපිට මොකද වෙන්නේ? ගිනි ගන්නවනේ. එක්ක ලෝභය ඇති වෙනවා, එක්ක ද්වේෂය ඇති වෙනවා. මෝහය නිසා මේ දෙකම ඇති වෙනවා. ඒකත් එක්ක ගැන අරු මට බෑන්න. අරු මට මෙහෙම කිව්වා. ඉතින් ඒ ඇහිච්ච එක ඇහිච්චා පමණයි. ඒකට එතන භූතයක් හදාගත්තු නිසා නේද අර තුන ඇති උනේ. අකුසල මූලයන් ටික. ලෝභය, ද්වේෂය, මෝහය. භූතයක් නිසා නේද එතන මේ අකුසල ඇති උනේ. ඇහැ කන වෙනවා, කන ඇහැ වෙනවා. ওই දෙක මාරුවෙන් මාරුවට කොයි වෙලාවෙත් මාරු වෙනවා. අර බුදු පිළිමේ කන නැද්ද? බුදු පිළිමේ කන නෙමෙයි මං කිව්වේ. බුදු පිළිමේ කන නැද්ද? බුදු පිළිමේ කන නෙමෙයි මං කියන්නේ. බුදු පිළිමේ තුල කන නැද්ද? බුදු පිළිමේ කියන ශබ්දේ කන තියෙනවා. බුදු පිළිමේ කන නැද්ද? තේරුණාද මං අහන එක තේරුණාද? බුදු පිළිමේ කන තියෙනවා. බුදු පිළිමේ ඇහැ තියෙනවා. බුදු පිළිමේ ඇහැ කනයි තිබිච්ච නිසා නේද බුදු පිළිමේ කියන භූතය හම්බුනේ. තේරුණාද? බුදු පිළිමේ කියන හඬ බුදු පිළිමේ තුල තියෙනවා. ඒ කියන්නේ කන තියෙන විතර. බුදු පිළිමේ කියන වර්ණ රූපයේ ධාතු වර්ණ සටහනත් ඇහෙට හම්බුයි. එහෙනම් ඇහැයි කනයි තියෙනව නේද බුදු පිළිමේ? එතකොට ඒ බුදු පිළිමේ තුල ඇහැයි කනයි බුදු පිළිමේද තියෙන්නේ ඇතුලේ. අපේ ඇතුලේ. දැන් තේරෙනවද? ඒවා තීනකන් නේද කෙලෙස් ඇති වෙන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ ඔන්න ඔය ටික බුදුන් වහන්සේ අවබෝධ කරගත්තු නිසා තමයි ඇහෙන් රූප දෙක නොගැටුණු සේක කනෙන් ශබ්ද අසා නොගැටුණු සේක නොබැඳුණු සේක. ඒකට කියනවා අරහං ගුණය කියලා. දැන් බුදුහාමුදුරන්ගේ ඔන්න එක ගුණයක් ඔන්න මම පෙන්නනවා. දැන් එළිය රූප දැකලා ඇලෙන්න ගැටෙන්න ලෝභ දේශ මොහ ඇති වෙනවද? දැන් යථාභූත ඥාන දර්ශනයෙන් මේක තේරුණානේ. තේරුණාට පස්සේ මින්මත්තට ලෝභ දේශ මොහ ඇති වෙනවද? සහසුද්ධින්ම ප්‍රහාණය වුණානේ. සත්‍ය දැක්කම. එහෙනම් බාහිර කිසිවක් තියනවද මම මගේ කරගන්න? හොඳටම තේරෙනවා අයිති කරගත්තොත් ගෙනියන්න බෑ කියලා. ඔකේ ගෙනියන්නේ. හදපු එක ගෙනියන්න බෑ. ගෙනියන්නේ වෙන මගුලක්.
එතකොට දැන් බලන්න ඕන ධාතු අයිති කොහෙටද කියලා. දැන් උපාදාය රූපය එළිය නැති බව තේරුණා. පැහැදිලිනේ? හදපු එක ඇහෙන් හදපු එක කනෙන් අහපු එක එළිය නැති බව තේරුණා. හරිනේ? ගැටලුවක් තියෙනවද? ඇහෙන් හදපු දේවත් කනෙන් හදපු දේවත් බාහිරින් හම්බ වෙන්නේ නැති බව දැන් තේරුණා. ගැටලු තියෙනවා අහන්න. ඔබ තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න. නැත්නම් ඔය ඉස්සරහට ගිහින් වැඩන්න. නෑ ඉතින් මේ ඔක්කොම ඇතුලේ තියෙන්නේ ඉතින් අහන්න දෙයක් නෑ තේරෙන්නේ. දැන් ඇහැ කන තියෙන්නේ ඔක්කොම ඇතුලේ. හදපු බුදු පිළිමේ තියෙන්නේ ඇතුලේ. එළියේ තියෙන්නේ ධාතුව විතරයි. එළියේ හදපු ගමන් භූතෙක් හැදෙනවා. ඇතුලේ හදපු භූතය තමයි එළියට දාන්නේ. ඒක හරිනේ. දැන් දෙක තේරුණා වෙනස. ඒකෙන්ම තේරෙන්න ඕන කෙලෙස් ටිකයි ප්‍රහාණය වෙන්නේ. මේ ඇත්ත දකින්නකොට නැති වෙන්නේ මොකද්ද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. දැන් දෙයිහාමුදුරනේ මේ ලෝභය, ද්වේෂයයි, මෝහයයි නැති කරන්න පුළුවන්ද බලෙන්? දැන් මෙච්චර දවස් කරන්න හැදුවේ ඒක නේ. මේක මගේ මම මේක දීලා ලෝභකම නැති කරගන්නවා. කරන්න පුළුවන්ද? දැන් දුන්නාම ලෝභකම නැති වෙන එක. දැන් මම කියන්නේ දැන්ද ලෝභය නැති උනේ කලින් දීලා ලෝභය නැති කරගන්න පුළුවන්ද? කෝකද ප්‍රායෝගික කියලා කියන්නේ? කෝකද ප්‍රායෝගික? දැන් මේ කියනකොට දැකලා ඇත්තරීමද ප්‍රායෝගික? දීලා මේ තෘෂ්ණාව නැති කරගන්න එකද ප්‍රායෝගික? මේක දැන් මේක සත්‍ය දැක්කහම ප්‍රායෝගිකව මේකට තියෙන ඇලීම නේද ගැලවෙන්නේ. දැන් දෙන්න දෙයක් තියෙනවා. තව පෙන්නනවා. දෙන්න දෙයක් තිබිලම නැති කියලා පෙන්නනවා. දෙන්න දෙයක් තිබිලම නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ පාත්‍රයේ තරම් එළියට බැස්සේ. දෙන්න දෙයක් නැති. දෙන්න උන්වහන්සේට එක දෙයයි තියුනේ සත්‍ය පෙන්වලා දෙන එක විතරයි. ඕක අවදි වුණාට පස්සේ ඒකයි සිවුරු කෑල්ලක් දාගෙන පාත්‍රයකුත් දාගෙන දොට්ට බලයි. මට දෙන්න දෙයක් නැහැ. ස්වාමීනි ඔබ සතුටින් ඉන්නේ කියලා ඇහුවා. මොකද දුන්න උත්තර? මොනවා ලැබුණටද සතුටු වෙන්නේ කියලා ඇහුවා. මොනවා ලැබුණටද සතුටු වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ආන උන්වහන්සේ එහෙනම් ඔබ වහන්සේ දුකෙන්ද ඉන්නේ? මොනව නොලැබුණාද දුකෙන්? දැන් සමස්තේම අතරින් අපි බදාගෙන ඉන්න සේරම. අධ්‍යාසනට. දැන් ওই දෙක නෙමෙයිද උතන කියන්නේ? සතුටු වෙන දේකුත් නැහැ, දුක් වෙන දේකුත් නැහැ. එහෙනම් මේ නිවනේ තමයි අපි ඉන්නේ. අපි ඒක දන්නේ නැහැ. අපි මෝඩකම නිසා නිවන වැහිලා. දෘෂ්ටි වලින් වහගෙන. ඔළුවට දාගත්තු විස බීජ භූතයෝ නිසා, ඔළුවේ ඉන්න භූතයෝ නිසා සත්‍යය යටපත් වෙනවා. දැන් සත්‍ය ඇත්ත වෙනවා. සත්‍ය වෙනවා. සත්‍ය ආයි සත්‍යමයි. ආයි එතන දෙකක් නැහැ. දැන් මගේ ඇඟ දිහා බලලා තම තමන්ගේ ඇඟවල දිහා බලලා කියන්නකෝ මේකත් මගේ අත කියලා කියන්න. මගේ අත කියන්නේ දැන් මේකේ තියනවද කියලා බලන්නකෝ මගේ අත. මගේ අත. තියෙන? මගේ අත? දැන් අර බුදු පිළිමේ නැතිකොට මේකේ මගේ අත තියනවද? දැන් මේ ධාතු රූපයෙන් මගේ අත වෙන් කරගන්න පුළුවන්ද? එහෙනම් මගේ අත කැපුණා, මගේ අත පිච්චුණා, මගේ අතට මෙහෙම වුණා කියලා දුක් වෙන්නේ මොකද? එහෙනම් මගේ කකුල මේ ඔක්කොම ටික බලන්න මේ විදිහට නිකන් ගිහිල්ලා වාඩිලා ඉන්න ගමන් දැන් ඔය නිකන් නිදහසේ ඉන්නකොට මේ අත මගේ. අර කියපු ධර්මයට දාලා බලනවා. ඒකට කියන යෝනිසෝ මනසිකාරය. මේ ඇහැ මගේ. ඇහැ කියලා කිව්වහම ධාතු රූපේ මොකද්ද? උපාදාය රූපේ මොකද්ද?
තව ප්‍රශ්න. බුදුහාමුදුරුවෝ ඉස්සරහට එල්ල මාරය කිව්වා ඔයි ඇහැ මගේ කියලා. බේනම් අරන් ඵලයන්. දැන් කියන්න බැරි. කියතයි. ඔය සියල්ලම මගේ බුදුහාමුදුරුවෝ. දැන් මාරය කොහෙද හිටියේ? මාරය. කොහෙද හිටියේ මාරය? බුදුනේ ඉන්නේ මාරය. ඉතින් මගේ ගාවනේ මාරය හිටියේ. ඉතින් මේ ඇහැ මගේ කියන ගාම මාරය නෙමෙයිද කියන්නේ? ඉතින් මාරයට දෙන්නේ ඒ මාරයාගේ ඇහැ මයි ගාව දුන්නේ මං සත්‍ය දන්නේ නැති හින්දා නේ. ඇත්ත දැක්කේ නැති දායකල් මාරයා කියන මාරයාගේ ඇහැ තමයි මම පාවිච්චි කරේ. දැනගත්තට පස්සේ තමයි මාරයට දෙන්නේ. අන්න. එතකොට ඇස කියලා කියන්නේ මොකද්ද? මාරයටයි දෙක. ඇස කියන එක ඒකේ ඇස කියන එක උපාදාය රූපය. ඇස උපාදාය රූපය. ශබ්දයේ තියෙනනේ ඇස කියන ශබ්දය. ඇස කියන ශබ්දය. මගේ ඇස කියන ශබ්දය තියෙනවා. මගේ ඇස කොහෙද කියලා පෙන්නන්නේ කිව්වහම මේ තියෙන කියලා පෙන්නනවා. එහෙනම් මේ ධාතු රූපය තුල මගේ ඇහැ තියෙනවද? නෑ. මේ ධාතු රූපයෙන් මගේ ඇහැ වෙන් කරන්න පුළුවන්ද? බෑනේ. බෑ. බැරි නිසා තමයි මට ඕන විදියට තියාගන්න බැරි. දැන් මේ ඇහැ මගේ ඇහැ නම් මට ඕන විදිහට තියෙන්න බෑ. ඒ ඇහැ අයිති කාටද? ධාතු ස්වභාවය. ස්වභාවධමයටයි, ස්වභාවයටයි. ඒක මගේ නෙමෙයි. මගේ ඇහැ අයිති කාටද? මාරය. දැන් තේරෙනවද? මගේ ඇහැ නම් ඒ මාරයගේ. මගේ කන නම් ඒ මාරයගේ. මගේ දිව නම් ඒ මාරයගේ දිව. මගේ කතාව මෙතන නෑ. එහෙනම් මං කියන භූතය තුල මමෙක් නෑ. එහෙනම් ඉන්නවනම් ඉන්නේ මාරයට අයිති මමෙක්. එහෙනම් දැන් හොඳට බලන්න ගිහිල්ලා මේ ඇඟේ එක එක කෑලි ගලව බලන්න මගේ කියලා ගන්න එකක් තියෙනවද? එහෙනම් මට අයිති නැති දෙයකට මගේ කියලාද කියාගෙන හිටියේ. එහෙනම් මාවත් මට අයිතිද? නෑ. අයිති සබදාන. එහෙනම් මේ ධාතු කය තුල මේ ධාතු ශරීර කූඩුව තුල මමෙක් නැත. මමෙක් ඉන්නේ උපාදානය කරගත් උපාදාය තුල. එහෙනම් උපාදානය කරගන්න සියල්ල අයිති මායය. දැන් මැරෙන්න ලේසිද? අමාරු. ඈ? ලේසියෙන්ම මැරෙන්න පුළුවන් දැන් සියල්ලක්. ඉතින් මැරෙන්න කවුරුත් මෙතන නැහැනේ. දැන් තේරෙන්නේ නැද්ද? ලෝකේ මටවත් මන් නැත්තම් මට ළමයි ඉන්නවද මට දෙයි ආමුදුරුවනේ මම මේ පෙන්නන්නේ මට මමවත් අයිති නෑ කියන එක. මට අනන්න වෙලා පෙන්න දෙයක් තියෙනවා. කිසිම දෙයක් නෑ. මේ කිසිම මේ ශරීර කූඩුවේ කොහෙවත් නෑ මට අයිති කරගන්න පුළුවන් එකක්. ඒ සියල්ල අයිතිකාරයෙක් ඉන්නවනම් ඒ මායя පමණයි. කියන්නේ මායя කියලා කියන්නේ අවිද්‍යාව. නොදන්නාකම, මෝඩකම, රැවටීම. හැබැයි මායя බුදුන් දකින්න යන තාක්කල් බුදුන් දකින්න අපිට ඉඩ තියන්නේ. මායя ඉස්සරහින් පෙනී ඉන්න. මායя පරාජය කරගන්න අපි දක්ෂ වුණොත් විතරයි අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ මායя පරාජය කළොත්ම පමණයි. එතකොට දැන් පෙන්නනව නේද මායя මන් ටික ටික. එතකොට පේනවද මායя? ඕකට කියන ওই පෙන්නපු මායයට කියනවා ස්කන්ධ මායය කියලා. කන්ද මායය අහලා තියෙනවද? නෑ. ඔව් ස්කන්ධ මායය. ස්කන්ධ මායය. කන්ද මායය කියලා කියනවා. මේ දවස්වල මම නම් ඔට්ටු වෙන්නේ මේ කවුද? මච්චු මාරයි. ඒක කියන්න තේරුම් ගන්න බෑ ඒක ලොකු කතාවක්. මච්චු මාර නපුරු කියන්නේ මේ ගමනේ යද්දි හවස
අවසාන තිප්පොලේදී හම්බුනේ. අවසාන තිප්පොලේදී දැන් මොකද සාකච්ඡාවනේ වචනයක් එහෙම මේ අවිද්‍යාව අනේ අවිද්‍යාවෙන් අපි කතා කරන්නේ අවිද්‍යාවෙන් කතා කරනකොට හොඳටම දන්නේ දැනුමේ ඉන්න අය ඒක වැරදුනොත් මේ වචන අල්ලලා තිබ්බම මේ ගමන යද්දී ආයේ ඒ ස්වභාවයන් තුලයි මුලගෙන ඒ කියන්නේ නිතරම මාව සැකේට දානවා. සැකේට දානවා කියන්නේ එතෙන්දී නිතරම ග්‍රහණයට අල්ල ගන්න බල. අන්තිම හරියේදී එතන මේ අහු වෙන මේක වැඩි. ඒක අහු වෙන්නේ නැති එක හඳුනගෙන ඒකෙන් නිදහස් වෙන්නයි උදව් කරන්නේ ඥානය. දැන් ඕගොල්ලන්ට දැන් මේ කතා කරන්නේ දැන් මේ ධර්මයේ ඕගොල්ලෝ අහන්නේ මනසින්නේ. මනසින් සහ විඥාණයෙන් හිතනවා මනසින්. මනස සහ විඥාණය දෙකම උපයෝගී කරගෙන තමයි මේ ධර්මය අහන්නේ. දැන් තව ඉස්සරහට මනසයි විඥාණය දෙක කඩා ගන්න ඕන. මේ දෙපැත්තට දා ගන්න ඕන. වෙන් කර ගන්න. මනසයි විඥාණය වෙන් කරන්න ඕන. තව ඉස්සරහට. මේ දෙක ඕගොල්ලෝමයි වෙන් කර ගන්න. ඒක වෙන් කරගන්නේ නැති තාක්කල් ඥාන හම්බු වෙන්නේ නැහැ ඔබට. අන්න මේ දෙක වෙන් වෙන දවසට තමයි ඥාන පහළ වෙන්න පටන් ගන්නේ. දැන් ඔබ විඥානයයි මේ මනසයි දෙකම එකක් කරගෙන ඉන්නේ. මේ දෙක ඛණ්ඩණය කරගන්න. එතකොට මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. දැන් මේ තාම මේ පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ මේ යන්නේ. බාලාංශ පන්තිය. එතකොට ඒකේ ලේසි නෑ ඉතින් ඔබේ කාල දෘෂ්ටි නැති කෙනෙකුට කියන්න ලේසි. ඔව්. දැන් පන්සල ගිහිල්ලා ආම්දුරෝගේ බණ අහන්න නැති කෙනෙකුට කියන්න ලේසි. මනස අවුලද නැහැ. ඔව්. ඔව්. අර ලෝකවල තියෙන වැඩක් නැති දේවල් බුදුහාමුදුරුවෝ කියන සැබෑ බුද්ධ වචනේ අහලකවත් නෑ පන්සල. දැන් එතකොට ස්කන්ධ මාර පැහැදිලි දැන්. ස්කන්ධටි. දැන් ස්කන්ධ තේරුම් ගත්තේ ඔය. දැන් ওই ටික දකින්නවා. එතන මාරය ඒ මාර ස්වභාවය පරාජය කරන්නේ. ඊට පස්සේ එතනින් මාරය පරාජය වුණාට පස්සේ එතනින් ආපහු මට ආයි මේ ඇටැක් කරන්න එන්නේ නැහැ. එතනින් ගහලා වැඩ නැති බව දන්න. ඊළඟ පඩියට යනකොට තමයි එතෙන්දී වෙන ස්වරූපයෙන් එන්නේ. මාරය ස්වරූප ගණනාවකින් එනවා. දස බිම්බර මාරසෙන. ඒ කියන්නේ එක එක ස්වරූපයෙන් පෙනෙන්නේ. බුදුහාමුදුරුවෝ සත්‍යයට ලබනකොට දසවිතර මාසෙක පරාජය කරන්නේ ඔය මේ කාඩු කිවිත් අරගෙන ආපු අය නෙමෙයි. දැන් දැක්කනේ දැන් ඔතන දැන් මාරය පරාජය කරන්න ඕන ඇතුළෙන්නේ. නමුත් ඒක පෙන්නලා තියෙන්නේ විදිහට තමයි. එතකොට මේ මාර පරාජය කරන්න අන්තිම හරයේදී පරාජය කරනවා කියන්නේ මේ අපිට මොන බාධක එළියෙන් ආවත් ඒ සියල්ල ඔක්කොම අර ඒව පෙන්ලා තියෙන උපමා වලින් අර දුරු ඊතල වලින් විදිනකොට ඒ ඔක්කොම ඇවිල්ලා මල් වෙලා ළමයි කකුල් දෙපතුල ගාව වැටෙන්නේ. ඒ වගේ වෙන්න ඕන. කොච්චර ආයුධ වලින් ගැහුවත් අපිට අපේ ළඟදී ඒව ඔක්කොම නිවිලා යනවා. නිවීම තියෙනවා. ඒ නිවීම තියෙන අන්තිම හරිය. ඒක පේන පටන් ගන්නවා. අන්තිම හරියදී ඒක පේන්න පටන් ගන්නවා. එතකොට ඒ පේනකොට මොන විදියෙන් ප්‍රහාරය එල්ල කරත් ඒ ඔක්කොම බිමට. ඒ ඔක්කොම මේ පහළ මල් වෙලා තමයි බිමට වෙන්නේ. ඒකෙන් ගිනි ගන්නේ නැහැ. අකම්පිත. කම්පා වීමක් නැහැ. කම්පණය කරන්න බෑ. ඒකයි මම කියන්නේ මේ අපිට අපේ ප්‍රායෝගික ජීවිතය තුළ අපිට අත්දැකීම් හම්බ වෙනවනේ. නොයෙකුත් දේවල්. ඒ ඔක්කොම ඔය අත්දැකීම් ටික සෝබාරහම දීලා තියෙන්නේ මේක පාස් කරගන්න. මේක තීරුම් ගන්න. මායය තමයි ඔබට හම්බ වෙන්නේ ජීවිත කාලෙ තුල. මේ මායය දැක්කේ නැත්නම් මායය පරාජය කරන්න පුළුවන්. මායයව හඳුනාගත්තේ නැත්නම් මායය පරාජය කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට මායය පරාජය කරන්න මායය හඳුනා ගන්නවා. දැන් මේ කන්ද මායය තමයි දැන් මේ පෙන්නේ. එතකොට ඇහැ කන මම පැහැදිලි කරා. එතකොට තව තියෙනවා දැන් එතකොට සුද්ධාස්තක වලින් දෙකක් ගැන කතා කරා. වර්ණය සහ මේ කියන්නේ ආලෝකය සහ ඕජාව ගැන කතා කරා කනට ගෝචරය. නේද? එතකොට නහයට ගන්ධය.
ඒකත් අර විදිහට බලන්න. නහයට ගන්ධයක් එනකොට පිච්ච මල් සුවඳක්. ඒක නම් පිච්ච මල් සුවඳ. හරි සුවඳයි. එතකොට ඒ ඇත්තට මේ සුවඳ පිච්ච මල් සුවඳක් තිබුණා. ඈ? පිච්ච මල් තිබුණද? කොහෙද? නෑ. සුවඳක් විතරයි. එතකොට නහයට පිච්ච මලක් හම්බ වෙන්නේ නැහැ නේ. දැන් නහයෙත් තියෙනව නේද ඇහැ කන. පේනවද? පිච්ච මල ඇහැට පේනව කනට ඇහෙනව. පිච්ච මල කියන શબ્දේ කනට ඇහෙනවා. සුවඳත් හම්බ වෙනවා. එතකොට ඇහැ කන නාසය තුනම එකට හම්බුණා නේ. තුනම එක ළඟ වැඩ කරනවා. කන නාහය උපදිනකොටම ඇහැයි කනයිත් උපදිනවා. නාහය ඉපදුනා ඇහැ කන ඉපදුනා ওই තුනේම එකතු වෙමින් පිච්ච මලක් සුවඳක් ආවා. අල්ලන්න පුළුවන්ද? ওই තුන ටක් ගාලා මේ එකතු වෙලා ඉවරලා දෙයක් හදන එක අල්ලන්න පුළුවන්. එතකොට එක ක්ෂණේ ඇහැ ඉපදුනා කන ඉපදුනා නහය ඉපදුනා. ওই තුනම පහළ වෙනවා. ඒ තුනම කවදාවත් එකපාරට පහළ වෙන්නේ නැහැ වෙන වෙනම පහළ වෙන්නේ. ඒ වුණාට එකක් විදිහට අපිට පේනවා නේද? දැක්කද මාවු හැටි භූතයක්. ද ගන්ධය නහයට හම්බ වෙනවා. දිව රස. වර්ණ ගන්ධ රස. දූරියන් අපි ඊට වැඩිය හොඳ එකක් අපි ගමු. ඊට වැඩිය හොඳ අයිස්ක්‍රීම්. යකෝ අඹ වගේ දේවලුත් තියෙන. ඒ ආවෙන්නේ නැතුව අයිස්ක්‍රීම් ආපු එක බලාගෙන. දැන් ඇසුත් වහලා කනත් වහලා ඔක්කොම කරලා සෝමක් වගේ කටේ ගෙනල්ලා ගන්නවා අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් එක බැරිද පෙන්නනවා. දිවේ ගාපු ගමන් පහළ වෙන්නේ මොකද්ද? ඇහැ පහළ වෙනවා, කන පහළ වෙනවා, දිව පහළ වෙනවා, නාසය පහළ වෙනවා. ඇස කන නාසය දිව කය කයත් පහළ වෙනවා. කය කො සීතල පහස කොහොමද ඉන්ද්‍රියන් පහම එකතැන වේගයෙන් කවදාවත් ඉන්ද්‍රියන් දෙකක් එකට උපදින්නේ නැහැ. උපදින්නේ වෙන වෙනම. නමුත් එකක් විදියට පෙන්වුව නේද? ඔය බල්බ් ටික ඔක්කොම පස් වතාවකට පත් වෙච්ච පහ එකක් විදියට ගණිපු හැටි බලන්න. ඕන්ස් එකක් පෙන්වනවා. එතකොට තේරුණාද නැති තැනක දෙයක් ඇතේ කියලා පෙන්නපු භූත ස්වභාවයේ හැටි? දිවේ තියනවද භූතේ? නෑ. අයිස්ක්‍රීම් කෝන් එකක් තියනවද දිවේ? දිව කිව්වද මගේ දිවේ අයිස්ක්‍රීම් කෝන් එකක් ගෑවා කියලා? නෑ. ඒ භූතය කොහෙද හැදුවේ? ඇතුලේ හදපු භූතය එළියට දැම්මා. දැන් බලන්න එළියේ ඉන්න ඔක්කොම භූතයෝ නෙවෙයිද කියලා. ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නෑනේ මම ඔක්කොම භූතයෝ කියලා. දැන් බය වෙන්න බෑ. දැන් බය නෑ. දැන් බය නෑ. දැන් මේ භූතයන්ට මෙච්චර දාලා බය වෙලා හිටියේ කියලා දැන් නම් දෙන්නම් කොටේක. දැන් එතකොට ඇස කන නාසය දිව කය කන. ඔන්න එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ওই 8 ගැන දැන් මේ කතා කරේ. එතකොට
අපිට මිස් වෙච්ච ටිකක් තියෙනවා. පටවියකෝ හම්බුණා දන්නවද පටවිය? පද ගතිය. මෙහෙම ඇල්ලුවාම මේ කයට දැනෙන්නේ අයිස්ක්‍රීම් එක කටේ දිවේ ගානකොටම දැනෙන්නේ. රසට කලින් හම්බ වෙන්නේ කයනේ. කය සීතල. අන්න. ඒක තමයි කය. ඒක තමයි. එතකොට සීතල තුල තියෙන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තේජෝ. තේජෝ කියලා කියන්නේ රස්නය සහ උණුසුම සහ සිසිලස. ওই දෙකම තේජෝ කියන්නේ. තේජෝ. එතකොට දිවට දැනෙනකොටම තේජෝ ගතිය දැනෙනවා. ආපෝ ගතිය කියන්නේ අපිට ඉස්සෙල්ලාම හම්බුනේ අම්මගේ තනේ උරන්න පටන් ගත්තට පස්සේ කිරි එනකොට තමයි ආපෝ එක හම්බුනේ. වැగిරෙන ගතිය. පඨවිය මේ උණුසුමත් එක්ක ඇල්ලුවාම මේ පහස. ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ෆෑන් එක කරගෙනකොට අපිට සිසිලසක් දැනෙනවා. ඒක වායෝ. වර්ණ, ගන්ධ, රස, ඕජා කනට. දැන් සුද්ධාෂ්ටකම පැහැදිලි. එතකොට ධාතු 8ක් තියෙනවා. 8ම පැහැදිලි. මේ ධාතු 8 නිසා හැදෙන භූතයොත් පැහැදිලි. දැන් භූත ප්‍රශ්න නැහැනේ. ධාතු ප්‍රශ්නත් නැහැ. ධාතු ප්‍රශ්න නැහැ. ධාතු නිසා භූත පහළ වෙනවා. අනිත් දවසේ කියන්න අන මේ ඔන්න මල් පෝච්චියක් ඇති ගිනියන්න මේ ධාතු ටික තියලා කියලා කියනවා. හරි කියලා. මොන ධාතුද කියලා අයිද? ධාතු ගණන පෙන්නන්න වෙයි කුඩේ අරන් යන ධාතු ටික තියලා කියනවා. අන්නගේ. එතකොට බලලා තියෙන ධාතු මොනවද? හරිනේ දුවනේ වෙලා බුදුන් වහන්සේගේ ධාතු බෙදෙන වෙලාවේ රහතන් වහන්සේලා හිටියද? අහලා තියෙනවද හිටියයි කියලා? ද්‍රෝණ බමුණ. රජවරු හිටියේ. රජවරු. අජාසත් රජතුමාගේ මූලිකත්වයෙන් ද්‍රෝණ බමුණ තමයි ධාතු බෙදුවේ. කිසිම රහතන් වහන්සේ කෙනෙක් එතන හිටියේ නැහැ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුට ධාතුන්ගෙන් වැඩක් තියෙනවද? දැන් තේරෙනවද වැඩි? දැන් ඒතකොට වැටිගෙන වැඳීගෙන පොර කාගෙන ගිහින් වඳිනවා. දැන් තේරෙනවද? ඒක තියෙන්නේ මේ මාර්ගයට යන්න විතරයි. මාර්ගයේ යන්න ශ්‍රද්ධාව ඇති කරගන්න විතරයි. පමණයි. ප්‍රත්‍යක්ෂ අවබෝධ කරාට පස්සේ ওই එක කිසි එකකින්වත් වැඩක් නැහැ. මුකුත්ම දන්නේ නැති කෙනෙකුට ඉතින් ශ්‍රද්ධාව බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව තමයි කියන්නේ. ශ්‍රද්ධාව. ධර්මය අවබෝධ වෙන්නේ නැත. දැන් ධාතු පෙන්නනවා කිව්වොත් ඔක්කොම පොරක් කාගෙන පෝලිං වල ගිහිල්ලා නිදි මරාගෙන මැරිලා ගිහිල්ලා ධාතු ඇඳලා එනවා. ධාතු ඇඳලා එනවා. මෙහෙටත් එනවා. ඇවිල්ලා මෙතනත් ඇවිල්ලා පැය දෙකක් ඉඳලා යනවා. වඩා හොඳ මොකද දැන් තේරෙන විදිහ. තේරෙනවද? දැන් ඒක ශ්‍රී සද්ධර්මයේ තුල තියෙන ගැඹීරත්වය පේනවද? මහා පරම ගාම්භීරය මේකේ තව ටිකක් යන්න බුදුම හිතෙනවා. බුදුමම හිතේ. අවසානයේ යනවා. අනිම ආශ්චර්යය අද්භූත. අර පාන්සලේ කටින අපරාධනේ. ඔය පාන්සල. මොනවද? ඉතින් මොනව කරන්නේ ඉතින්? මාගේ කියන්නේ බුදුහාඳුරු කිව්වේ මාගේ සම්බුද්ධ ශාසනයේ පවතින ප්‍රඥාවන්තයින් ඉන්නකම් පමණයි කියන්නේ. අනිත් ඇට වෙන්නේ. ප්‍රඥාව බලෙන් දෙන්න බෑනේ. අර හාමුදුරුවෝ කිව්වෝ අර හාමුදුරුවෝ ලොකු මානකම්ම කියන ඒවානේ අහන්නේ හැමෝම. එයාගේ නඩි. ඒක තමයි ඒ මැනික්කට පයින් ගහන වන්දයෝ. ඔව් ඒකනේ. එයාගේ නඩි. එයාගේ ඒවා පුතාගේ මේ මන්දට යන්නේ මම කොහෙවත් යන්නේ නැහැ. මට කොහෙවත් යන්න උවමනාවකුත් නැහැ. මට කවුරු හරි මට ආරාධනා කළොත් මම යනවා. මට ওই එකකින් ඇත්තටම වැඩක් නැහැ. ඒ එකකින්වත් ඇති ප්‍රයෝජනයක් මට නැහැ.
මොකද මට ගන්න කියලා කිසි දෙයක්වත් ওই කිසිම තැනක නැහැ. මට නම්බු ඕනෙත් නැහැ, බම්බු ඕනෙත් නැහැ, මොනවත් ඕනේ නැහැ. මං ඒව ඔක්කොම අත්හැරලා ඉවරයි. මම අහන්නේ කවුද? ඒ අහන කෙනාට මහා ගෞරවයකින් මහා කරුණාවකින් මං දේශනා කරන එච්චරයි. ඊකට උමනාව තියෙනවා නැත්නම් නිකන් උරුවට අපි හැල්ලුවොත් එහෙම කරොත් වෙන්නේ ඒ මිනිස්සු පව් කරගෙන අපාගත වෙනවා. ඊට මේට හොඳයි පැත්තකට වෙලා මෙහෙම ඉන්න. ඒ පාපේ ඇවිල්ලා අනිත්‍යය වගේ නෙමෙයි. කවදාවත් ඒ පාපේ නිසා තමයි අපිට මේක ඇහෙන්නේ නැත්තේ. මේක තේරෙන්නේ නැත්තේ. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙන්න හේතුව සසර පුරාවට සත්‍යයට පරිභව කරලා තියෙන නිසා. සත්‍යයට පරිභව කරපු මිනිසුන්ට මේක ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. තව දුරටත් කරන්නත් ඒකට පරිභව කරනවා. තේරුම් ගන්න දෙන්නේ නැහැ. තේරෙනවද? ඒක තේරෙන්නේ නැහැ. මේකේ ඕක ඔව් දැන් ඔය කියන ප්‍රශ්න අහන්න. මේ මේ ඔන්න ඕකයි. ඕක තේරුම් කන වැකිලා ඕක අවබෝධ වෙන එක ලේසි වැඩක්ද කියලා නිකන් හිතලා බලන්න. මේක තේරුම් ගන්න ලේසිද කියලා. මේක ලේසි නෑ. මේ එක එක අයට බෙදලා දීලා තියෙනවා. ඔව් එහෙම. ඔව්. ඔය දවස් එක එක්කෙනාට බාර දීලා තියෙනවා. දවසින් දවස්. මම නැවැත්තුවා. මට ඇති දැන් අවුරුදු දෙකක් මම කරන්නේ. ඔව්. හරියටම දෙකක් නොකඩවාම කියනවා. නෑ. හාමුදුරුවෝ මොකද කියන්නේ? හාමුදුරුවෝ මොකුත් කිව්වා නෙමෙයි. මම දන්නවා ඒ හාමුදුරුවන්ට එක එක්කෙනා යෝජනා ඉදිරිපත් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ තේරෙනවට නොතේරෙන දේ ඕන දැන් මෙතන නොතේරෙනවා මං කියලා නොතේරෙන එක තේරුම් කරගන්න ඕන තරම් අවස්ථාව දීලා තියෙනවනේ. කතා කරලා තේරෙන දේ ඕනෙම තේරුම් ගන්න. මම ඒ ඕනම තැනක මම කියලා තියෙන්නේ නොතේරෙන්නේ නැති දේ ප්‍රශ්න කරලා තේරුම් ගන්න. ඉතින් ලොකුවම තේරුම් ගන්න ඒක ලොකුවම දන්නේ නැහැ. ඔය අපි දන්නේ වේ කොයි කිය. ස්වාමි කට්ටිය දන්නවා ඒක. ඒක කිව්වට අපි දන්නේ වේ ඔය කියන්නේ. ඉතින් යන්නේ අනිත් ඇයි කියලා. උපකාර වෙලා දීලා දන්න නිසා. ඔව්. එයා සියල්ල දන්නවා. ඔව්. දන්නේ කිව්වා. මේ තාමනේ කියලා මට බැරි වුණානේ. මෙහි ආවේ එක දවසක් කතා. ඕ අපි දන්නේ කිව්වා. අක්කනේ සිත්වත් ආවනේ කොමකේ පොලිස් ඉල්ලන ගමන් මෙහි ආවේ. අක්කනේ මේ නංගි. නම් කියන්නේ කොට පන්සලට. ඔව්. එයාලා හාමුදුරුවෝ ඔය අයලා දිනුවානේ උපාද සම්මත දෙන්න මල්ලත ගන්න කියලා. එයාගේ උඩ මේ කන්ත නේද? මේ හාමුදුරුවෝ දෙක මේ අපි ඒ ටිකේ අවසානයේ දැන් මේ ටික දැන් කතා කරපු ටික දැන් සුද්දාස්ස ගැන ආයෙ කතා කරන්න අවශ්‍ය නැහැ මට. සුද්දාෂ්ටක කියන එක. සුද්දාෂ්ටක කියන්නේ ධාතු ස්වභාවය සහ භූත ස්වභාවය වෙන් කරලා දැන් තේරෙනවා. ගෝචර වුණාට පස්සේ භූත වෙනවා. ගෝචර නොවන තාක්කල් ඒක ධාතු ස්වභාවයෙන් පවතිනවා. මේ දෙක තේරුම් ගන්නවා. එතකොට නාම රූප දැන් නාම රූප වෙන් කරගන්න විදිය නාම රූප කතා කරන්න. නාමයයි රූපයයි එකට බැඳිච්ච විදිය ඕක කතා කරන්න තියෙනවා. ඒ ওই දේවල් කතා කරලා තේරුම් ගන්න තියෙනවා. නාම රූප කියලා දෙපැත්තක් හැදිච්ච හින්දා තමයි මම වෙනමයි බාහිර ලෝකෙ වෙනමයි කියලා අපි රැවටෙන්නේ. එහෙනම් නාම රූප කවදාවත් දෙකට වෙන් වෙලා තිබිලා නැති බව තේරුම් ගන්න ඕන ධර්මයේ තුල. ඒ ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. නාම රූප කියන එක දෙකක් නෙමෙයි එකටම තියෙන එකක් බව දෙකට වෙන් වෙච්ච නිසා තමයි අපි දෘෂ්ටිගත වුනේ කියන එක තේරුම් ගන්න. ඒව තේරුම් ගන්න දැන් මේ අද සාකච්ඡා කරපු ටික ඊළඟ දවසේ වෙනකොට හොඳට අවබෝධයෙන් ඉන්නවා.
තීරුම් බේරුම් කරගෙන. එහෙම නැති වුණොත් මේක තීරුම් ගන්න බෑ. මේව තමයි මූලය. අත්තිවාරම තේරෙන්නේ නැතුව ඊටු කේවල් ගැන කතා කරන්න බෑ අපිට. දුන සියල්ල පවතින්නේ ඒ තුල. පැහැදිලි නේද? ඒතකොට මොනවද මේ අද දවස් තුල කතා කරපු දේවල් තුල මොනවද ගැටලු තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් නොකියච්ච දේවල් තියෙනවද මොන හරි මතක් කරන්න ඒ සුද්ධාෂ්ටක සහ ධාතු රූප ධාතු ස්වභාවයන් පිළිබඳව. දැන් උපාදාය රූප කියන්නේ මොනවද කියලා දැන් තේරෙනවා. ඒකට ඇස කන නාසය දිව කය මන කය ඉඳන් මේ පංචායතනත් උපාදානය කරගත්තු උපාදාය රූපව තේරුම් ගන්න. ඇහැ කියන්නේ උපාදාය රූපය. කන කියන්නේ උපාදාය රූපය. මේ ඇහැ කියන්නේ උපාදාය රූපය. මේ කන කියලා කියන්නේ උපාදාය රූපය. දිව මෙහෙම පෙන්නන දිව උපාදාය රූපය. උපාදාය රූපය. හැබැයි නාසය කියන ගෝචර රූපය ඇතුලේ දේවල් හදන්න ගෝචර වෙන තැන නෙමෙයි මේ කියන්නේ. ඒකෙවිලා මේ පංචස්කන්ධය ස්කන්ධ ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය තමයි ඒකේ ඇතුළාන්තය. ඒ කියන්නේ ඇහැ කියන්නේ මේකට නෙමෙයිනේ. ඇහැ කියන්නේ දැන් කිරි කියන්නේ මෙතන තියෙනකන් කිරි නෙවෙයිනේ බොන කොටයි කිරි වෙන්නේ. එහෙනම් මේක ඇහැ වෙන්නේ මේකේ රූපයක් දකින්නකොට. අන්න ඇහැ. රූපයක් දැක්ක පමණින් තමයි ඇහැ. ඔව් දකින්න වෙලාවට විතරයි ඇහැ වෙන්නේ. නැත්තම් මේක ධාතු රූපයක්. නේද? මේ ඇල්ලුවාම අහුවෙන්නේ පටවිනේ නේ. පටවිය සහ තද ගතියත් එක්ක මේවා හම්බ වෙනවා. ඇහැ අල්ලන්න බැරි බව දැන් තේරෙනව නේද? ඇහැ අල්ලන්න පුළුවන්. බැරි බව තේරෙනවනේ දැන්. පේනෙන බව අල්ලන්න බෑ. ඒක හැඟීමක්. තේරෙනවද? එහෙනම් මේ හැඟීම් තමයි ස්කන්ධ ස්වභාවය. පංචස්කන්ධ ස්වභාවය. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ විඥානය තුල තමයි හැඟීම පහළ වෙන්නේ. මල් පෝච්චිය කියන හැඟීම. මල් පෝච්චියක් දැක්කා කියන හැඟීම. ඒක මේකේ නෑ. ඒක හරියට කිරි බීදුරු එළිය තියනවා. පැහැදිලිද? එහෙනම් මේක උපාදාය රූපයක්, මේක උපාදාය රූපයක්, දිව උපාදාය රූපයක්, මේ ශරීරයත් උපාදාය. එහෙනම් එතන නෙමෙයි ওই කියන ඉන්ද්‍රිය තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඒ ඉන්ද්‍රිය පහළ වෙන්නේ අන්න අර කියන ධාතු ස්වභාවය භූත වෙනකොට. ධාතුව තුළ භූතයක් පහළ වෙනකොට තමයි ඒ ඇහැ කන උපදින්නේ. ඇහැ කන නාසය දිව කය මනස උපදින්නේ ඒ රූපයට අනුරූපව. ඔන්න සාරාංශය ඔය කතාව. දැන් අද කතා කරපු කතාවේ සාරාංශය ඔය කිව්වේ. හොඳට හිතලා බලන්න ගිහිල්ලා දැන් ඉන්නකොට. නොහිතා මේ ගැන යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්තම් මේක අමතක වෙලා යනවා. මායя ෂොට් එක දෙනවා. ඊළඟ දවසේ එනකොට අර හිස් මල්ලාරන් තමයි එන්නේ. අවබෝධයේ විරහිතව තමයි එන්නේ. එහෙම කරන්න එපා. එදිනෙදා කරන කියන කටයුතු තුල ඕක දකින්න. එදිනෙදා වැඩපළ කරන ගමන් ඕක දකින්න. ඔව්. එතකොට මගෙන් නැති වෙලා යනවා මගේ මොනවද මට බර ගතිය, මගේ ගිනි ගන්න ගතිය, මගේ මේ දේශය, මෝහය, ලෝභය. ওই ටික තුනී වෙන්න පටන් ගන්නවා. අපි හිතන්නේ අපේ ගාව නැත්තේ කියලා නෑ අපේ අන්තිම රහත්ත්වයට යනකම් ඕක ලෝභ දේශ මොහ තියෙනවා. අනේ මන්නල් ලෝභ නෑ කියලා මිනිස්සු අනේ මන්නල් ලෝභ නෑ. ඊයවිලා ආන්දකයිපුය. මගේ ළඟට දේශය නෑ. අරහත්ත්වයට යනකම් ලෝභ දේශ මොහ තියෙනවා. කියන කට්ටිය ගාව වැඩි එකනේ. කියනවනම් වැඩිපුර තියෙනවා. තියෙනවනේ. දැන් ওই ටික පැහැදිලි ඉන්නේ. මොනවද ගැටලු තියෙන්නේ? කොහොමද? මොකද ඊළඟ දවසේ පැහැදිලි කරන්න ওই ටික ඕන. දැන් ඔය එකයි මං කිව්වේ එක දවසක් හරි දැන් මේ ප්‍රභාකරට නැති වෙච්ච එක අපරාධ. එන්න. ආයෙත්. මේ එතකොට වෙලාව පැය දෙක හරි.
එතකොට අද සාකච්ඡාව මේ ගොඩක් දේවල් තේරෙන්නේ නැති. දෙන්න මේකේ ප්‍රතිඵල නෙලා ගන්න කියන එක තමයි තියෙන්නේ. ඉතින් ඕකේ වටිනාකම තේරෙන්නේ එන අයට විතරයි. ඈතින් ඉඳගෙන දකින්න මිනිසුන්ට ඕකේ වටිනාකම් තේරෙන්නේ නැහැ. ගවේෂණය කරලා. ඔව්. ඒව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේ භාග්‍ය ඒ අයට නැහැ. ඒකනේ නේද අර සමහරලාට මේ ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ඉඳලත් වටේ හිටපු මිනිස්සු බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැනේ. ඔව්. දැක්කේ නැහැ. ඉන්නේ නැහැ. දකින්න හම්බුනේ නැහැ. කයෙන් තමයි දැක්කේ. ශරීරයෙන් තමයි බුදුහාමුදුරුවෝ දැක්කේ. ශරීරයෙන් බුදුන් දකින්න බෑ. ධර්මයේ තුලින් බුදුන් දකින්න. එහෙනම් ධර්මයේ තුලින් බුදුන් දකින්න පුළුවන් මෙහෙට එන අය. ඒකයි මේකේ තියෙන රහස. ඒක ඉතින් භාග්‍යවත්. ඔබ භාග්‍යවන්තයි. මෙතනට එන මිනිස්සු භාග්‍යවන්තයි. මොනවා හරි පෙර පිනක් තියෙන නිසා තමයි මෙතනට එන්නේ. ඉතින් ඒ පින ඒ තමන්ට ලැබුණු පින කුසලය මතු කරගෙන මේක වහවහ කොහොම හරි ක්‍රමයකින් අඩු ගන්න සෝතාපන්න සෝවාන් ඵලයටවත් වෙන්න බැරි නෑ පුළුවන්. ඒකට උත්සාහ කරන්න. එතකොට ඒක තමයි මනුස්සාත්මයට කරන සාධාරණ. අපි ඉපදිලා මිනිසෙක් කියලා ඉපදුනා නම් ඕනම මිනිසෙක්ගේ මනුස්සත්වයට කරන උපරිම සාධාරණේ තමයි අවම තීන සෝතාපන්න ඵලයටවත් වෙන්න. ඒව හීන නෙමෙයි. ඒව පුළුවන්. දැන් පුළුවන්. දැන් මේ යුගයේ පහළ වෙලා තියෙන්නේ බුද්ධ යුගයේ පහළ වෙලා තියෙන්නේ බුදුන් ජීවමානයි බුදුහාමුදුරුවෝ. වර්තමානයේ මේ මොහොත තුල බුදුන් ජීවමානයි. ඒ ජීවමාන බුදුන්ගේ පහස ලබන්න පුළුවන්කම ඔබට තියෙනවා. තියෙන නිසා තමයි මේ එන්නේ. ඉතින් ඒකේ ඒ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒ වාග්ය තව තවත් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. අද වැඩසටහන මෙතනින් අවසන් කරනවා.